बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मद्यपमा दत्ताना वेरमणि सिक्खापदं समादयामि समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भगवन्ता धम्मश्रवणकालो अयं भगवन्ता धम्मश्रवणकालो अयं भगवन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धा संपन्न कारुणिक पितृने හැමදෙනාම උතුම් සද්ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරේ ලබන්නට පුළුවන් උත්තරීතර ලාභය. මේකම වඩාත්ම ශ්‍රේෂ්ඨම දේ බවට පත් වෙන්නේ වඩාත්ම වටිනාම දේ බවට පත් වෙන්නේ ලෝකෝත්තර ලාභය. ඒක බුද්ධ ශාසනයක පමණක් දකින්නට තිබෙන දෙයක්. ලෞකික ලාභය නැතිනම් කුසලයේ පිළිබඳව කරන කතාවන් අපිට බුද්ධ ශාසනය නැති කාලයක උනත් ලෝකයා සිද්ධ කරනවා. මිනිස්සු දාන දෙනවා, මිනිස්සු සීල රකින්නවා, මිනිස්සු ගුණධම් පුරනවා. මේක බුද්ධ ශාසනයක් නැති කාලයක උනත් ලෝකේ බොහෝ දෙනා සිද්ධ කරන දෙයක්. හැබැයි බුද්ධ ශාසනයේ තිබෙන විරක්කගත දේ තමයි ලෝකෝත්තර අර්ථ සාධනය. ඒ කියන්නේ දුක නැති කරගන්නේ කොහොමද? ඒ සඳහා තියෙන ප්‍රතිපදාව මොකක්ද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ. අපිට පෙන්වනවා බුදුරජාණන් වහන්සේ හයවන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මේ ධර්ම තුනක් ලෝකෙ තියෙන නිසා. මේ ධර්මයක් ලෝකෙට දේශනා කරන්න මේ කරුණු තුනක් ලෝකයේ තුල තියෙන නිසා. මොනවද මේ කරුණු තුන? ජාතිය, ජරාව, මරණ. මේ ධර්ම තුන ලෝකේ තියෙන
තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඒ වගේම ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ මේ ධර්මය අවශ්‍ය වෙන්නේ. ජාතිය, ජරාව, මරණය කියන මේ ධර්ම තුනේ පැවැත්මක් තියෙන නිසා. එතකොට ජාතිය, ජරාව, මරණය කියන දේ ඇයි අපි ඉක්මවා යන්නේ? අපි ජීවිතයේ අත්විඳිනු ලබන හැම දෙයකටම සීමාවක් තියෙනවා. ඒක මොනතරම් සම්පත්තිය, මොනතරම් දෙයක් අපේ ජීවිතයට අපි පුරුදු කරගෙන හිටියත් අපි ලබාගෙන තිබුණා. ඒ හැම දෙයකටම සීමාවක් තියෙනවා. එදා මහ බෝධිසත්වයන් වහන්සේ මහා විනිශ්චයනේ කළේ උන්වහන්සේ ගිහිගය අතහැරලා ගියේ කුමක් සඳහාද? උන්වහන්සේ ගිහිගය අතහැරලා ගියේ දුක නැති කරන ක්‍රමයක් ගන්න. උන්වහන්සේ දැක්ක ලෝකේ ජාතිය, ජරාව, මරණය කියන මේ දුක තියෙනවා. ඒ දුක තියෙනවා නම් අර මහා රාජ්‍ය සම්පත්තිය කියන එකට සීමාවක් තියෙනවා. බෝධිසත්වයන් වහන්සේ නමක් කියලා කියන්නේ තමන්ගේ මනස නුවණ ප්‍රඥාව මුහුකුරා යන මට්ටමට පුරුදු කරගෙන උන්වහන්සේ තේරුම් ගත්ත දේ තමයි උන්වහන්සේ උපවන රාජ්‍ය සම්පත්තියට මහා සම්පත්තියක් ලොකු වෙනත් ඒකට යම් සීමාවක් තියෙනවා. කොතනද ඒ සීමාව? මහා අධිරාජ්‍යයකට මහා රාජ්‍ය මුක්ති විඳිනකොට ජරාව කියන ධර්මය හමුවේ ඔහුගේ මහා සම්පත්තිය සීමාවට පත් කර ගන්නට වෙනවා. ජරාව හමුවේ ඔහුගේ මහා සම්පත්තිය සීමාවට පත් වෙනවා. ඔහුට තමන්ගේ ඇඳේ නිින්ද යන්නේ නැති දවසක් එනවා. ඔහුට ඒක මුක්ති විඳින්න සිද්ධ වෙන දෙයක්. ඒක ලෝකේ තාපත්තේ මොනතරම් සැප පහසුකම් තිබුණා, මොනතරම් ඉහළ මට්ටමක තිබුණා, තමන්ගේ ඇඳේ තමන්ට නිින්ද තමන් කරා එන්නේ නැති දවසක් එනවා. තමන්ගේ අතපය තමන්ට ඕන විදිහට තියාගන්න බැරි දවසක් එනවා. ඒක අපිට මොනවද සිද්ධ? එහෙනම් අර මහා සම්පත්තියක් තිබ්බ කියලා ඒ මට්ටම වළක්ව ගන්න කාටවත් පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ මහා සියලුම සම්පත්තිය අර ජරාව ළඟ ඇවිල්ලා දැන් වයසක යෑම කියන තැනට ඇවිල්ලා නතර වෙනවා. එතන මෙහාට ඒ දේවල් වලට කරන්න පුළුවන් ඇති දෙයක් නෑ. මරණය ළඟට ඇවිල්ලා ඒ සියල්ලම නතර වෙනවා. එතන මෙහාට කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් ඇත්තේ. ඕක මොනතරම් දැනෙන්න තිබුණා, මොනතරම් සැප පහසු තිබුණා, ඒ කිසිම දෙයකින් ඊට පස්සේ කරන්න පුළුවන් දෙයක් නැති තැනකටපත් වෙනවා. එහෙනම් බෝධිසත්වයන් වහන්සේ තේරුම් ගත්ත දේ තමයි මේ වගේ යම් සැපයක් යම් තැනකින් කෙලවර වෙනවා නම් ඊට පස්සේ ඒක පවතින්නේ නැත්නම් ඒක සැපයක් කොට දකින්න පුළුවන් කමක් නැත්තේ. යම් මොහොතයි නම් ඒක තියෙන්නේ, ඒක කාලයයි නම් තියෙන්නේ. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා නම් එහෙනම් ඒක ඒකාන්ත සැපවත් දෙයක් පිළිබඳ දකින්න බෑ. එහෙනම් ඒකාන්ත සැපවත් දෙයක් විදිහට දෙයක් වෙනකොට අන්න ඒ දේ තමයි බෝධිසත්වයන් වහන්සේ හොයාගෙන ඉන්නේ. ඇත්තටම හේතුවක්. උන්වහන්සේ හේතුවේ සැපය කියන දේ. ලෝකේ බෝසතාණන් වහන්සේ දුක කියන දේ නෙමෙයි. බෝසතාණන් වහන්සේ සැපය කියන දේ. කොහොමද? කිසිම දෙයකින් වෙනසකට භාජනය නොවන නැති වෙලා නොයන සැපයක් කියලා නම් අන්න ඒ සැපය කොහොමද උපදවාගන්නේ? අන්න ඒ සැපය කොහොමද ලබන්නේ? අන්න ඒක තමයි බෝසතාණන් වහන්සේ හොයාගෙන අභිනිෂ්ක්‍රමණය කරන්නේ. උන්වහන්සේ අවබෝධ කරගත්තේ අන්න ඒ දුක නැති කරන ප්‍රායෝගික ක්‍රියාවලිය. කොහොමද ජීවිතයේ යන දුක නැති කරන්නේ කියන ප්‍රායෝගික දැකීම තමයි අවබෝධ කරගන්නේ. ඒක ප්‍රායෝගික දෙයක්. කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි, කරන්න පුළුවන් දෙයක්. මේ ජීවත් වෙනකොට කරන්න පුළුවන් දෙයක්. අපි සාමාන්‍යයෙන් දකින්නේ මේක කරන්න තියෙන්නේ නැතිනම් මේක ප්‍රතිඵල ලැබෙන්නේ ගොඩක් කල් ඉඳලා කියලා. මේ ධර්මයේ නෙමෙයි. අපි ගොඩක් ලෝකේ ආගම් සම්දර්ශන කියලා දන්නවා. ඒ හැම එකකම පෙන්වන ප්‍රධාන ප්‍රතිඵලය අවසන් දෙය පෙන්වන කොයි කාලෙද? මරණින් මත්තේදී ලැබෙන දෙයක් විදිහට. මරණින් මත්තේ දෙවියන් වහන්සේලාට යන්න පුළුවන්. ඒ වාක්‍යන ස්වර්ගයට යන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් නැරිලෝ උපදින්නේ නැහැ කියලා. ඔය හැම කතාවක්ම නැරිලම බලන්න වෙන ප්‍රශ්නයක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ ලැබෙන ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය ඒක ලැබෙන්නේ නැරඹ පස්සේ නෙමෙයි. අපි කොච්චර කිව්වා අපි මල ගෙදරට නිවාස කළ දේවා කියලා ගැහුවට මැරිලා නිවනට කවුරුත්
ජීවත් වෙන කෙනෙකුට අද Taman තුළ අත්විඳින්න තියෙන දෙයක් තමයි නිවන කියන්නේ. දුකේ නැති බව තමයි නිවන කියන්නේ. ඒක අත්විඳින්න තියෙන මරණයට පස්සේ නෙමෙයි. ඒක අත්විඳින්න තියෙන අද මේ ජීවත් වෙනකොට තම. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් ඒ දුකේ නැති කිරීම පිළිබඳව පෙන්වන දේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙල තමයි පෙන්වන්නේ. ඒක ප්‍රායෝගිකයි කියලා කියන්නේ අපි අනුගමනය කරන දේවල් ප්‍රායෝගික නොවන නිසා. ඔබ මේ දක්වා අනුගමනය කරපු දේවල් ප්‍රායෝගික නොවන නිසා. දුක නැති කර ගැනීම සඳහා බලාපොරොත්තු වෙමින් ඔබ ජීවත් වෙන දවසේ ඉඳලා අද දක්වා ඔබ උත්සාහවත් වෙනවා. දැන් ඔබට පුළුවන්කම ලැබිලා තියෙනවා අද වෙන විට ඔබට තියෙන සියලු ප්‍රශ්න ගැටලු නැති කරලා ජීවිතයේ හිතට හෝ කයට දුක වෙන්නේ නැති තත්ත්වයකටපත් වෙන්න. අපි ගත්තොත් මිනිස්සේ සතියකට යම් කිසි මුදලක් එකතු කරන්න පටන් ගත්තොත් කාලයක් යනකොට අවුරුදු 20ක් යනකොට මොකද වෙන්නේ? අර මුදල වර්ධනය වෙලා විශාල මුදලක් බවට පත් වෙලා තියෙනවා. ඉපදුණු දවසේ ඉඳලා මිනිස්සෙක් බලන්නේ තමන්ගේ ජීවිතයේ දුකට අකමැති, සැපයට කැමති, සැප හොයනවා. එහෙනම් දැන් අපේ වයස වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ? අපි සැප හොයාගෙන යනවා, දුකේ නැති හඳුනනවා, රවහනවා. අපිට වයසට යන්න මොකද වෙලා තියෙන්නේ? දුක අඩු වෙලා ගිහිල්ලා, දුක නැති වෙලා ගිහිල්ලා, සැපය එන්නේ වැඩි වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපිට තව දුක ගේන්නට ඇති තාමක් තියෙනවා. අපි හැමදාම ජීවත් වෙනවා කියලා කියන්නේ එන පැතිවලට උත්තර හොයනවා. මේ ප්‍රශ්න ටිකට උත්තර දෙනවා. ආපහු තව ටිකක් දෙනවා. ඒක තමයි මේ ජීවිතේ රවුම තමයි අපි හැමදාම කරන්නේ. ඔක මැරෙනකම් හැමදාම වෙදේ. අපේ ආත්මල සීලෙන්ද හැමෝම ආත්මික පරම්පරාවක් අතීතයට බැලුවා. කලේ ඔය ටික තමයි ඒ හැමදේම කලේ දුක නැතිව ඉන්න බලාගෙන. මම දුක නැති කරගත්තා. මම කෙලවරට ආවා. මම තෘප්තිමත් කියලා කෙනෙක් ඉන්නේ නැහැ. එහෙනම් හිතනවා අපිට පුළුවන් වෙයි කියලා දැන් එතනට යන්න. ඔය ක්‍රමවේදය ඔස්සේ පුළුවන්කමක් නැත්තේ. ඒකයි කිව්වේ ප්‍රායෝගික නැහැ කියලා. අපි දුක නැති කරන්න හදනවා. හැබැයි ඒක ප්‍රායෝගික ක්‍රමයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තාම ප්‍රායෝගික ක්‍රමයක් දුක නැති කිරීම සඳහා. ඒක සරලයි. ඒක හැබැයි සියුම්. ඒක තාම සරලයි. ඒක තාම සියුම්. මම මේක පැහැදිලි කරන්න ගන්න උදාහරණයක් තමයි අපි කවුරුත් දැනුම් අහන්න කැමති නැහැ. දැනුම් අහනකොට අපිට දුකක් එනවා. මිනිස්සු දෙන්නේ බැන ගන්නවා අපිට ඇහෙනවා. දුක එනවා කවුරුහරි දෙන්නේ බැන ගන්නවා කියලා අපිට දුකක් එන්නේ නැහැ. අපි ඒක හරියට ඉන්නවා. ටිකක් වෙලාවක අහගෙන ඉන්නකොට තේරෙනවා මේ දෙන්නම එකතු වෙලා බනින්නේ මට නේද කියලා. දැන් තේරෙනවා මිනිස්සු දෙන්න එකතු වෙලා මේ කතාවේදී බනින්නේ මට කියලා. දැන් මොකද වෙන්නේ? දැන් දුකයි. දැන් හිතේ තරහ අමනාපයක් උපදිනවා. දැන් ඔය තරහ අමනාපයේ දුක ගෙනාවේ අර වචන ටික නම් ඇයි මට බනිනවා කියලා හිතෙන්න කලින් දෙක ගෙනාවේ නැත්තේ? කොයි වෙලාවෙද දුක ගෙනාවේ? අර වචන ටික මට බනින්නේ කියලා තමන්ගේ හිතෙන් අල්ලගත්ත වෙලාවෙ ඉඳලා නේද ඒ වචන ටික දුක ගෙනාවේ. එහෙනම් බැනුම් අහන දුක අපි හිතින් අල්ලගෙන හදාගත්ත දෙයක් කියන එක පැහැදිලි. දැන් අපි බැනුම් අහන එක නතර කරන්න ඕනේ නම් අපි කරන්න ඕනේ ලෝකෙම කටවල් වහන එකද හිතින් වචන අල්ලගන්න තියෙන්නේ. හිතින් වචන අල්ලගන්න තියෙන්නේ තමයි ප්‍රායෝගික දේ. හැබැයි අපි හැමදාම කරන්නේ අපි හැමදාම උත්සාහවත් වෙන්නේ ලෝකෙ කටවල් වහලා ඉන්නට. පුළුවන් ද කරන්න බෑ. ප්‍රායෝගික නෑ. එක්කෙනෙක් සංස්කෘතික තව පැත්තකින් බැලුම් ගන්න වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ප්‍රායෝගිකයි කියන්නේ. ඒ කියන්නේ ඔක උපමාවකට ගත්ත දෙයක්. ජීවිතයේ හැම තැනකටම අදාළ වෙන පිළිවෙල ඔක තමයි. අපි කරන්නේ දුක නැති කරන්න තියෙන දේ එකක් වෙනකොට වෙන එකක් තමයි අපි කරන්නේ. අපි කරන්න හදන්නේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගේ කටවල් වහලා බැනුම් ගන්න දෙන්නේ. හැබැයි කරන්න ඕනේ දේ කරන්න පුළුවන් දේ තමයි තමන්ගේ හිතින් අර වචන ටික අල්ලගන්න නැතුව ඉන්න. අනේ ප්‍රායෝගික තැනට යන ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පෙන්නන්නේ. ඒ ප්‍රායෝගික ප්‍රතිපදාව දේශනා කරනකොට ඒක ලෝකෝත්තර දර්ශනය උපදින විදිහට පෙන්නනවා. ඒක ලෞකික ජීවිතයෙන් ඒකට ලැබෙන එදිනෙදා පැවැත්ම ඇතුලේ කෙනෙකු සතු ගුණාත්මක භාවයේ වර්ධනය විය යුතු පැතිකඩවල මනාව වෙනවා. මේ සියල්ලම පුළුවන්
සූත්‍රයක් තමයි ඔබ නිතර දෙවේ අහන ඔබ නිතර දෙවේ කියන කර්මයේත් සූත්‍රය. කර්මයේත් සූත්‍රය ඔබේ ජීවිතයට සමීප කරගන්නවා නම් ඔබට නිවන සඳහා වෙන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිවන දක්වාම මඟ කියනවා. මෛත්‍රිය ගැන කතාවක් විතරක් නෙවෙයි. කර්මයේ මෙත්ත සූත්‍රය කියලා කිව්වට ඒ සූත්‍රයේ එන්නේ මොකක් සඳහාද? කරණීය අත්ත කුසලේන. අපි සාමාන්‍යයෙන් කරණීය මත්ත කුසලේන කියලා කියනවා. සංදි කරලා කියන්නේ කරණීය අත්ත කුසලේන. එන්න තමයි පදසිද්ධිය. ඒකට කරණීය අත්ත කුසලේන කියන්නේ අර්ථ කුසලය විසින්. ඒ කියන්නේ අර්ථ කුසල පුද්ගලයා කියන්නේ නිවැරදි අර්ථය කැමති නිර්වාණය කැමති දක්ෂ කෙනා විසින් මෙසේ කළ යුතුයි. කරණීය මත්ත කුසලේන යම් තම් සන්ත පදං අවිස්සමිච්ච යම් ශාන්ති පදයක් ශාන්ති පද කියන්නේ යම් නිර්වාණයක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න කැමති අර්ථ කුසල පුද්ගලයා විසින් තමන් තුළ සම්පාදනය කරගත යුතුයි මේ දේවල්. මොනවද සම්පාදනය කරගත්තේ? සක්කෝ විදුච්ච සූදුච්ච සුවචෝ චස්සන දුමන්තිමානි මේ ගති පිළිබඳව කරනවා. සක්කෝ ඒ පුද්ගලයා සක්කෝ කියලා කියන්නේ දක්ෂයෙක් වේතු. සක්කෝ දක්ෂ කෙනෙක් බවට පත් කරනවා. එතකොට ඒ පුද්ගලයා දක්ෂයෙක් වෙන්න ඕන කියලා කියන්නේ මොනවද දක්ෂයෙක් වෙන්න? ඒ පුද්ගලයා දක්ෂ වෙන්න ඕන කියලා කියන්නේ මේ ලෝකේ එක එක දේවල් වලට දක්ෂ පුද්ගලයෙක් වෙනවා. ඒ දක්ෂකම පිළිබඳව නෙමෙයි මෙතනදී කතා කරන්නේ. මේක කුසල මේක අකුසල මේ විදිහට තමයි අකුසලයේ දුරු කරන්නේ මේ විදිහට තමයි කුසලයේ දිනු කරන්නේ. මේ කුසලයේ අකුසලයේ හඳුනා ගන්න දක්ෂ පුද්ගලයෙක් බවට පිළිපදපත් වෙනවා. උජුච්ච සූජුච්ච ඍජු පුද්ගලයෙක් වෙන්න ඕනේ. සූජුච්ච වඩා ඍජු පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපේ සාමාන්‍ය වචනේ කියනවා කෙලින් වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. කෙලින් වැඩ කරන කෙනෙක් කියන එකෙන් අදහස් කළේ මට දෙයක් හිතුනහම ඒක තමයි හරිම දේ ඒක මම ඔහේ කරගෙන යනවා කියන එක නෙමෙයි. උජුච්ච සූජුච්ච කියලා කිව්වේ අකුසලය දුරු කරන්නට තරම් ඍජු ප්‍රතිපත්තියක් තමයි සතුටේ. ඒ පුද්ගලයා සතුට අකුසලය දුරු කරන්නට තරම් ඍජු ප්‍රතිපත්තියක් තියෙනවා. කියන්නේ පංච දුස්චරිතය තමයි ජීවිතය තුළ සිද්ධ කරන්න ලෝක ජීවත් වෙනකොට කෙනෙක්ට සිද්ධ වෙනවා නම් බොරු කියන්න සිද්ධ වෙනවා නම් ඍජු පුද්ගලයාගේ ස්වභාවය එකයි. එයා කවදාවත් මගේ ප්‍රතිපත්තිය තමයි මම බොරුවක් කියන්නේ. එයා බොරුවෙන් ඉන්නවා. සූජුච්ච කියලා කියන්නේ බොරු කියන්න තව අවස්ථා එනවා. එයාට අලාභ වෙන්න පුළුවන් මේක බොරුව කිව්වේ නැත්නම් එයාට අලාභයක් වෙන්න පුළුවන්. හැබැයි අලාභය හැමෝම බොරු කියන්නේ නැහැ. මොකද එයා සූජුච්ච වඩා ඍජු පුද්ගලයෙක්. උජුච්ච සූජුච්ච ඒ පුද්ගලයා ඍජු සහ වඩා ඍජු පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ පිළිපදින ඍජු පුද්ගලයෙක්. එහෙම නැතුව ඍජු පුද්ගලයෝ කියලා කියන්නේ ලෝකයේ තුල ඉන්න අර මම කිව්ව දෙයක් ඉන්නේ ඒ ගතියට නෙමෙයි ඍජු ගතිය කියලා කියන්නේ. අකුසලයට ප්‍රතිවිරුද්ධව යන්න පුළුවන් ගතිය. අකුසලයේ හැමෝම දැනෙන්නේ නැහැ. කාටවත් උඹ අකුසලයකට නමාගන්න බෑ. අන්නේ ගතිය තමයි කියන්නේ ඍජු ගතිය. සමහර පුද්ගලයෝ ඉන්න අකුසල කරන්නේ නැහැ. ඒතනකො සාමාන්‍යයෙන් මත්පැන් පානය කරන්නේ නැහැ. ඒකට ඍජු ප්‍රතිපත්තියක් තියෙනවා. සූජුච්ච නැති වුණොත් මොකද වෙන්නේ? වඩා ඍජු නැති වුණොත් සාමාන්‍යයෙන් ඒ වැරද්ද කරන්නේ නැති වුණාට යාළුවෝ ටික හරි සමාජයට හරි ඉදිරිපත් වෙනකොට මේක නොකර බෑ කියලා වරද්දට එළඹෙනවා. ඒ මොකක්ද වෙලා? ඍජු වෙන්න පුළුවන් හැබැයි ඒක පවත්වාගෙන යන්න තරම් සූජුච්ච ගුණය. සූජුච්ච එයා ගුණය පිළිබඳව ධර්මයේ පිළිබඳව එයා සූජුච්ච මඩා ඍජු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඍජු වෙන්න පුළුවන්. ඔහු ඒ වගේම මෘදු වෙන්නත් ඕන. මෘදු පුද්ගලයෙක් බවට පත් වෙන්නත් ඕන. මේ එකට එකක් විරුද්ධ වගේ පේන ගති දෙකක් නෙමෙයි. එරින් වැඩ කරන කෙනෙක් වෙන්නත් ඕන. ඒක මෘදු වෙන්නත් ඕන. ඒක අවශ්‍ය කරන මෘදු වෙන්න පුළුවන්. එතකොට අනතිමානී ගුණයන් ඔහුසතුව දෙන්නට. අනතිමානී කියන්නේ අතිමානී නොවන. අතිමානී කියන්නේ තමන්ගේ ස්වභාවය අනුව ඇති කරගත්ත මානය. ඒ කියන්නේ තමන්ගේ ධනය තුල හෝ වේවා, බලය තුල හෝ වේවා, කීර්තිය තුල හෝ වේවා, තමන්ගේ හැකියාවන් අනුව හෝ වේවා ඇති කරගත්ත මානය කියන අතිමානය. සාමාන්‍ය මොනම කෙනෙක් සතුව
මානෙ තියෙනවා. ඒ මානෙ තමයි මම විදුක් කියන හැඟීමකට අපි කියන අස්මිමානය. මමත්වයේ කියන අපේ කියන මානෙ. මේ අතිමානය කියලා කියන්නේ ඒ මට්ටම ඉක්මවා ගිය මට්ටම. ඒ කියන්නේ තමන්ගේ තියෙන හැකියාවක් නිසා හෝ තමන්ගේ තියෙන යම් කිසි දෙයක් නිසා අනුන් පහත් කරන තමන්ම වුවගන්න. මේක කියන අත්ත්ුක්ඛංසේති පරං වම්පේති. තමන් මුස්සන අනුන් පහත් කරන මේ තමයි අතිමාන පුද්ගලයාගේ තියෙන ස්වභාවය. අනතිමානී කියන්නේ අතිමානී නො සමානයි. කියන අතිමාන අනතිමාන ඒ වගේම නිහතමාන කියලා කියනවානේ. අතිමානය කියන්නේ කෙලෙස් ඒ වගේම අනතිමානී කියලා කියන එකට විරුද්ධව වැඩ කරන කෙනාගේ තියෙන ගතිය නිහතමානී කියනවා. නැසන මානය සම්පූර්ණයෙන්ම නැසුව නතර කරන කෙනාගේ අපි සාමාන්‍යයෙන් එයා හරි නිහතමානී කියවට ඇත්තටම කියන්නේ මොනවද? අනතිමානී කියලා. නිහතමානී වෙන රාතමාසී නෑ. එයා අනතිමානී කියනවා. එතකොට අනතිමානී මේ විදිහට අපිට මේ කර්මීයත්ව සූත්‍රයේහි දැක්වෙන මේ ගුණයන් ගැන කතා කරන්නේ කියලා ප්‍රතිකරවල අපිට තියෙන ජීවිතේ කතා කරන්නේ මේ ටික කතා කරන්නේ කියෝ මූලික වශයෙන් අපිට දර්ශනයට කතා කරන්න බැරි වෙන නිසා මම සංක්ෂිප්තව තමයි මේ කතා කරන්නේ. එතකොට අපේ ජීවිතේ පුරාවට අපිට තියෙන ඕනේ ගුණ ටික ඔයගොල්ලෝ කර්මීයත්ව සූත්‍රය අධ්‍යයනය කරලා කර්ම 15ක් තියෙනවා. කර්ම 15ක ඔයගොල්ලෝගේ ජීවිතේ බොහොම වටිනා ගුණාත්මක පැතිකඩක් හදාගන්න පුළුවන්. මේ ගුණ ටිකටම ඔයගොල්ලෝ එකතු කරගත්තාම ඔයගොල්ලෝගේ ජීවිතය තුළ බුද්ධ ධාරවතාවය, ධම්ම ධාරවතාවය, සංඝ ධාරවතාවය කියන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව, ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව, සංඝයා පිළිබඳව තියෙන ශ්‍රද්ධාව මේ ටික එකතු කරගත්තාම ඔයගොල්ලන්ට මේ නිවන් මාර්ගයට අවශ්‍ය මානසික ටිකම සකස් වෙනවා. ඇයි මම ඒ ගති ටික වැඩිපුර කිව්වේ බුද්ධ ධාරවතාව, ධම්ම ධාරවතාව, සංඝ ධාරවතාව කියලා. ඔයගොල්ලෝගේ ජීවිතයක් හදා ගැනීම සඳහා තියෙන්නට ඕනේ මින්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ, ඒක මොකක්ද ඔබේ ජීවිතය හදා ගැනීම සඳහා තියෙන නිවි. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොමද යම්කිසි ප්‍රශ්නයක් හමුවේ පිළිතුරු දුන්නේ? බුදුරජාණන් වහන්සේ කොහොමද යම්කිසි ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ කොහොමද? අපිට බුද්ධ චරිතය ඇතුලේ අපේ ජීවිතයට ගන්න පුළුවන් ගුණාත්මක පැතිකඩ වචනින් කියන්නට බැරි තරම් ප්‍රමාණයක්. ජීවිතයට ඇතිවන ඕනම ප්‍රශ්නයකදී අපිට පුළුවන්කම තියෙන එකට ධාර්මිකව නොසැලී මුහුණ දෙන්නට බුද්ධ චරිතය පිළිබඳව කෙනෙක් සියුම් අධ්‍යයනය කරනවා. ඒක නිකම්ම කතාවක් විදිහට කතන්දරයක් විදිහට තේරුම් ගැනීම කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. සියුම් බුද්ධ චරිතය නිරීක්ෂණය කරන කෙනෙකුට බුද්ධ චරිතය ඇතුළත තියෙන කර්ම කාරණා කොච්චර දුරට ගන්න පුළුවන්කම තියෙන ලෝකේ ජීවිතය හදාගන්න. ඔබට ජීවත් වෙනකොට නිന്ദා පහස් වලට මුහුණ දෙන්න වෙනකොට අපි කතා කරන විදිහේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය ඇතුළත තියෙන ඒ ගුණාත්මක භාවයන් පිළිබඳව අපි සියුම් අධ්‍යයනය කරනවා නම් අපේ ජීවිතය සකස් කරගත යුතු පැතිකඩවල් පිළිබඳව අපිට පුළුවන් මනාව සකස් කරගන්න. කෙනෙකුට නින්දා පහස් එන වෙලාවකදී බුදුරජාණන් වහන්සේ කොහොමද සුන්දරී පරිබ්‍රාජිකාව සම්බන්ධයෙන් චෝදනා වෙනකොට ඒකට මොනවද? තාම සාරව එනකොට තමන්ගේ හිත හදාගන්න පුළුවන්කම තියෙනවා. කොහොමද විශ්වනාථලා ඒක උත්තර දුන්නේ? එහෙන් වඩිමු කියලා කියනකොට මගහැරලා යමු කියලා කියනකොට අවස්ථාව මගහරින්නේ නැතුව මේකට කාලයක් තියෙනවා. මේ කාලයෙන් පස්සේ මේක ඉවරයි කියලා විශ්වනාථලා සමග එතන රැඳී සිටිනවා. ඒ වගේම එතන රැඳී කියන විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිකන් දෙන්නේ නෑ විශ්වනාථලා කියලා කෙනෙක් චෝදනා කරනකොට පෙරලා වුන්ට මෙහෙම කියන්නේ දාතාවුත් කියලා. දැන් අපි හිතාගෙන ඉන්නේ නෑ මේක ඉවසගෙන මේක දරාගෙන ඉන්නවා කියලා. නෑ දේයතු උත්තරේ දේයතු විදිහට වෙන අභූතවාදී විරයන් උපේතිය. අභූතයෙන් චෝදනා කරන කෙනා අනිවාර්යෙන්ම අපායට වෙනවා. ඒකට අවශ්‍ය ආදීනමේ කියලා තියෙන ඒකට අවශ්‍ය දේ කියලා වෙනවා. මේ විදිහේ ගති ලක්ෂණ දිහා බලනවා. දූරදර්ශී නායකත්වය බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසන ධර්මයේ පවත්වා ගැනීම සඳහා කොච්චර දූරදර්ශී මේ නායකත්වයක් ලැබුවා කියලා.
අල්ලස්සාගෙන තීර්ථකයන්ට ජේතවනාරාමයේ එහා පැත්තේ තියෙන ඉඩමක් ලබා දෙනවා. ඔවුන්ගේ ආරාමයක් සකස් කරගන්න. ඉතින් මේක ඒ පාලකයෝ අදත් තියෙන කොසොබයි. කොසොබයිට අල්ලස්සාගෙන මේ දෙන ඉඩම කොටස. ඊට පස්සේ මේක හදනකොට බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් ගවනවා මේක නතර කරන්න. නතර කරන්නේ රජුට හම්බෙන්නේ නැහැ. අග්‍රශ්‍රාවකයන් ආශ්‍රය යනවා රජුම හැංගෙනවා. බුදුරජාණන් වහන්සේ වැදලා කියනවා මේක නතර කරන්න. මේක කරන්න එපා. දැන් අපිට බුද්ධ චරිතයේ කතාවක් වුණාට බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇත්තටම ඇයි ඒ වගේ දෙයක් කළේ? තීර්ථකයෝ කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ පණිවිඩය බුදුරජාණන් වහන්සේ දුන්නේ බුදුරජාණන් වහන්සේ වචනයෙන් ඔබ දේශනා කරන්න ගියා නම් මේ වගේ තැනක මේ වගේ දේවල් හදලා කියන්න එපා කියන එක දේශනාව ඇතුළේ දේශනා පාඩයක් විදිහට පෙන්වලා තිබුණා නම් මේක මේ ධර්මයේ පසුකාලීනව ගන්න අය උක ගන්න ඉතාම වැරදි දෙයක් විදිහට තමයි ඔය වචනේ ගන්න. හැබැයි පෙන්වනවා තමන්ගේ ජීවිතය ඇතුලේ මේ වගේ අවස්ථාවක් ආවොත් අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ යුත්තේ අපි අපේදී කොහොමද රැකගෙන යන්නේ කියලා අපිට පෙන්වනවා. එක වෙලාවකදී මේ තීර්ථක අනිත් අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියන බණ අහගෙන ගිහිල්ලා ඒ විදිහටම ඒගොල්ලෝගේ විදිහට ඒගොල්ලෝ කියනවා. එතකොට ඒක පිරිසක් ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට බුදුහාමුදුරුවෝ අපිට මේ බොජ්ජංග ටික කියනවා. මේ විචනාසලට කියන්නේ බුදුහාමුදුරුවෝ බොජ්ජංග ගැන දේශනා කරනවා නේ. අපි බොජ්ජංග කියනවා කියලා තීර්ථකයෝ ටිකක් හාමුදුරුවෝ බැලුවා කියන අපි මේ බොජ්ජංග හතම තමයි කියන්නේ. බුදුහාමුදුරුවෝ බොජ්ජංග හත කියන්නේ. ඒක අපි බුදුහාමුදුරුවෝ මේකම කතාවනේ බලාගෙන කියන්නේ. මෙහෙම කියනකොට මේක විචනාසලට බුදුරජාණන් වහන්සේ දැනනවා බුදුරජාණන් වහන්සේ කියනවා මහන්නේ මේ බොජ්ජංග මම දේශනා කරන ඕනුත් කියලා වෙන්න පුළුවන්. හැබැයි මම බොජ්ජංග මේ විදිහට නෙමෙයි දේශනා කරන්නේ. මම බොජ්ජංග දේශනා කරනකොට මම මේ බොජ්ජංගේ දෙකකින් දේශනා කරනවා. ඒකෝට ආරාය දන්නේ නැති කොටසක් වෙනවා කියලා ඒ කතාව නෙමෙයි මම දේශනා කරන්නේ. මම වෙනස් දෙයක් කියනවා. දැන් මේ ඔක්කොම කියන්නේ එකම දේ ධර්මය තුළ කියන්නේ මේ ඔක්කොම අපි කතා කරන්නේ එකම කතාව කියන දෙයට ඉඩ දෙන්නේ නැහැ කොතනක. ඒ අනාගතයේ ඒක හරි හානිකාරකයි ඒක කියලා තිබ්බා. ඊට පස්සේ ධර්මයේ මහා කස්සප මහ රහතන් වහන්සේට දීපු ස්ථානේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද තෙරුන් වහන්සේ අහනවා මගේ පස්සේ කවුද මේ ආනන්ද තෙරුන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේගෙන් පස්සේ කවුද මේ ශාසනය බාරගන්නේ? කවුද ප්‍රධානත්වය ගන්නේ? බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරනවා මගේ පස්සේ ධර්මයෙන් තමයි ඔයගොල්ලෝ ශාසනය. කවුරුත් පත් කරන්නේ නැහැ. කිසිම කෙනෙක් පත් කරන්නේ. ධර්මයෙන් තමයි ශාස්ත්‍රය කියවන්නේ. එච්චරයි. ඒ පුද්ගල කේන්ද්‍රීයව පැනගන්න ටිකෙන් ටික පුද්ගලය වෙනස් වෙලා යනකොට ඒ පුද්ගලයා වෙනස් වෙනකොට ඒ චරිත අඩුවල යනකොට ඒ ශාසනය ඉවර වෙනවා. එහෙනම් පුද්ගලයා පැනගෙන ධර්මයෙන් තමයි පැනන්නේ. ඊට පස්සේ හැබැයි ඒක රැකගන්න කෙනෙක් පත් කරන්න ඕනේ. ඒක නිරවශයෙන් පත් කරන්නේ. කොහොමද පත් කරන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහ රහතන් වහන්සේගේ සිවුර ස්පර්ශ කරලා කියනවා කස්සප ඔබේ සිවුර හරි සිනිඳුයි කියලා කස්සප තෙරුන් වහන්සේගේ සිවුර දුන්න කියනවා. මහා කස්සප මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මහා කස්සප මහ රහතන් වහන්සේගේ සිවුර දීලා භාග්‍යවතුන් වහන්සේගේ සිවුරට කුහුමාන කරගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ස්පර්ශකාමයේ තිබෙන්නේ නැහැ. සිනිඳු සිවුරක් පුරවන්න ඕනේ කියලා තිබෙන්නේ නැහැ. ඇයි මේක කළේ? විශ්වනාථලට පෙන්නවා මහා කස්සප මහ රහතන් වහන්සේ බුද්ධ චීවරය දරන්න තරම් සමර්ථ වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේට සිවුර උපමාන කරගන්න පුළුවන් කෙනෙක්. මහා කස්සප මහ රහතන් වහන්සේ ගොඩක් අවස්ථාවලදී මේ තමන්ගේ තත්ත්වයේ තියෙන බුදුරජාණන් වහන්සේ කතා කරනවා. ඔබේ හොඳම කතාව එන්නේ ආනන්ද තෙරුන් වහන්සේ දවසක් යනවා මෙහිණි ආරාමයකට මහා කස්සප තෙරුන් වහන්සේත් එක්ක බණ කියන්න. තුල්ලනන්දා කියන භික්ෂුණියට බණ කියන්න. තුල්ලනන්දා කියන භික්ෂුණිය ආනන්ද තෙරුන් වහන්සේට හරිම කැමතියි. හැබැයි ගිහිල්ලා බණ කියන්නේ මහා කස්සප මහ රහතන් වහන්සේ. දැන් තුල්ලනන්දගේ හිත රිදුනා ආනන්ද හාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. මහා කස්සප මහ රහතන් වහන්සේ තමයි බණ කිව්වේ. ඊට පස්සේ තුල්ලනන්දා භික්ෂුණිය කියනවා ඒ වෙලාවේදී ඉදිකටු හදන මිනිස්සයා ඉන්නකොට ඉදිකටු වෙලෙන්න ඉදිකටු ගැන කිව්වා වගේ. ඉදිකටු ගැන කියන්නේ ඉදිකටු හදන මිනිස්සයානේ හොඳටම දන්නේ.
අදන මිනිස්සු ඇත්තටම ඉන්නකොට ඉදිකට වෙලෙන්ද බණ කිව්වේ නේ. ඉදිකට වෙලෙන්ද ඉදිකට වෙලෙන්ද කිව්වා වගේ තමයි බණ කිව්වේ. ඒ කියන්නේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ ඉන්නකොට මහකස්සප හාමුදුරුවෝ බණ කිව්වා කියන එක තමයි මේ විග්‍රහය කරන්නේ. පස්සේ වෙලාවට මහකස්සප මහ රහතන් වහන්සේ අහන ආනන්දතර මහසේගෙන් ආනන්ද මොකද හිතන්නේ මම ඉදිකට මේ වෙලෙන්ද ඔබ ඉදිකට හදන කෙනාද කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් තුලනගාහරි මොඩයි ඒ වචනය අතහැරලා දාන්න. ඊට පස්සේ මහකස්සප මහ රහතන් වහන්සේ නැවත නැවත විවිධ පරයයන්ගෙන් පෙන්නනවා මේ බුදුරජාණන් වහන්සේ මට දේශනා කරනවා මේ මම මේ සමාපත්තියට සමවදිනවා නම් මහකස්සපත් මේ සමාපත්තියට සමවදිනවා. ආනන්ද ඔබටත් දේශනා කරලා තියනවාද මම මේ සමාපත්තියට සමවදිනවා නම් ආනන්දත් මේ සමාපත්තියට සමවදිනවා කියලා නෑ. එකින් එකට ආන සමාපත්තිය. මොකද්ද මේ නඩත්තු කරන්නේ? නඩත්තු කරන්නේ ශාසන බහරදාරීකම්. ඒක බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ. නිල වශයෙන් නෙමෙයි ලබා දුන්නේ. නොනිල වශයෙන් ලබා දුන්නේ. නිල වශයෙන් දෙන්න කියන ප්‍රශ්නය. නොනිල වශයෙන් දුන්නේ. ඇයි නොනිල වශයෙන් දුන්නේ? මහා කස්සප මහ රහතන් වහන්සේ කොච්චර ක්‍රියාත්මක වුණාද කියලා පළවෙනි ධර්ම සංගායනාවට තෝරගත්තේ භික්ෂුන් වහන්සේලා 499 තෝරගත්තා. ආනන්ද තෙරුණාංශේ තෝරන්නේ නැහැ. ආනන්ද තෙරුණාංශේ තෝරන්නේ නැහැ. මොකද ආනන්ද තෙරුණාංශේ ඒකට රහත් වෙලා නැහැ. තෝරන්නේ නැහැ නිසා. එතකොට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවම අතහැරලා පිරිස තෝරන්න තරම් බලයක් මහා කස්සප මහ රහතන් වහන්සේට ලැබුණේ බුදුරජාණන් වහන්සේට දීපු නිසා. නිල වශයෙන් නෙමෙයි දුන්නේ. නොනිල වශයෙන් දුන්නේ. මහා කස්සප මහ රහතන් වහන්සේ වඩිනකම් භාග්‍යවතුන් වහන්සේගේ දේහයේ චිත්තකයට ගිනිදැල්වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානය නිසා. බලන්න බුද්ධ චරිතය ඇතුළේ තියෙන දූරදර්ශී නායකත්වය පළවෙනි සංගායනාවේ සංග්‍රහිත කරපු නිසා තමයි අද මේ ධර්මයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සුදුසු දැකලා ඒක අපිට දීලා කොච්චර දූරදර්ශීකම. ඔය තියරිය ඔයගොල්ලෝගේ ජීවිතයට ආදේශ කරගන්න පුළුවන් නම් ඔයගොල්ලෝගේ පෞල් ජීවිතයට ආදේශ කරගත්තත් ඒකත් ධර්මිකව ප්‍රශ්නයක් නැතුව අරගෙන යන්න පුළුවන් වෙන්නේ. වචනේ කියලා කරන දේට වඩා නොකිය කරන්න පුළුවන් දේවල් ඉතාමත් විශාලයි. ඒක නෙමෙයි හැම වෙලාවකදීම උන්වහන්සේගේ චරිතාපදානය ඕනම කෙනෙකුගේ ජීවිතයක් නිවන්න පුළුවන් ගැටලුවක්. ඒක නිසා තමයි මම බුද්ධ ධර්මතාවය ඇති කරගත්ත කෙනෙකුට තමන්ගේ ජීවිතයේ ඕන අභියෝගයක් බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ තියෙන ගුණාත්මක පැතිකඩවල අරගෙන ඒ දේවල් පරාජය කරලා යන්න පුළුවන් කියන්නේ. ධර්ම ධාරණතාවය කියන්නේ ධර්මයට ගරු කරන කෙනා ධර්මයේ තුලින් කරුණු කහ ගන්නවා. ධර්මයේ තියෙන මෙන්න මේ විදිහයි. එයා ධර්මයේ තුලින් තමයි ජීවිතය සකස් කරගන්නවා. සංඝ ධාරණතාවය කියන්නේ සංඝයා උදෙසා තියෙන ගෞරවය. සංඝයාගේ හැසිරීම චර්යාවනේ කොහොමද? මෙතනදී සංඝයා කියලා කියන්නේ මේ ඉන්න පුද්ගලික හාමුදුරුවෝ නෙමෙයි. සංඝයා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුව හික්මෙන පිරිස. සංඝයා අතර දුස්සීලෝ නැහැ. එතකොට හිතෙන්න පුළුවන් මේ වැරදි කරන කට්ටියක් ඉන්නේ. ඒ වැරද්ද කරන කෙනා සංඝයාගේ අයිති වෙන කෙනෙක් නෙමෙයි. වැරද්ද පුද්ගලිකයි. සංඝයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුව හික්මෙන්නේ. එහෙනම් යම් සුගුණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව යන කෙනෙක් අනියා තමයි සංඝයාට අයිති වෙන කෙනා බවට පත් වෙන්නේ. සංඝ ධාරණතාවයේ තියෙන කෙනාට සංඝයාගේ ගතිගුණ තමයි ජීවිතයට ආදේශ කරගන්න පුළුවන්. ඒ ඔයගොල්ලෝ සිල් සමාදන් වෙන්න ගිහිල්ලා අටසිල් සමාදන් වෙන්නේ නැහැ. අටසිල් වලින් අමුතුවෙන් ඔයගොල්ලන්ට නිවනක් හම්බෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එකෙන් ගන්න මොකක්ද? සංඝ ධාරණතාවයේ තුළ ඔයගොල්ලෝ ජීවිතය ඇති කරගන්න ඉක්මීම තමයි තියෙන්නේ. විකාල භෝජන ශික්ෂාපදයේ සමාදන් වුණා කියලා රැට නොකහිතේ කියලා නිවන් හම්බෙන්නේ නැහැ නේ. උස්සාසනයක මහාසනයක ඉඳගත්තයි ඉඳගන්න නැතුවේ කියලා නිවන් හම්බෙන්නේ නැහැ. එයි එහෙනම් ඔයගොල්ලෝ එක දවසකට හරි සිල් සමාදන් වෙන්නේ ශික්ෂාපද. ඒකෙන් කරන්නේ ශික්ෂාපදයේ සමාදන් වෙන්නේ අද දවසට හෝ මහා සංඝ රත්නය ඒ උතුම් මහරහතන් වහන්සේලා අනුගමනය කරන ප්‍රතිපදාවේ මම මගේ ජීවිතය අරගෙන ඒක තමයි ඔයගොල්ලෝගේ ජීවිතයට ඇති කරගන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ජීවිතේ හැම කාලයකම මේක ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ධර්මදේශනා ආරාධනා කරනකොට උන්වහන්සේ ආරාධනා කළා ස්වාමීන් වහන්සේ ටිකක් මේ ලෞකික ජීවිතේ හදාගන්න ඇතිකඩ පිළිබඳව මතක් කරන්න කියලා. සාමාන්‍යයෙන් මම දේශනාවලදී මේ පිළිබඳව කතා කරන්නේ නැහැ.
වහන්සේ දවසක් වඩිනකොට විහාරයේ උන්වහන්සේගේ සිවුර එල්ලෙනවා. සිවුර පහළට එල්ලෙනවා. ශික්ෂාපදයක් තියෙනවා පරිමණ්ඩලම් පාරමිතාමිති සික්ඛාකරණය පරිමණ්ඩලම් නිවාස ස්ථානිති සික්ඛාකරණය කියලා. පිරිමඩුව කොට සිවුර නදින්න කරවන්න ඕනේ. අන්න සාසිවුරු සේකියා ශික්ෂාපද. එතකොට සිවුර එහෙම කොම්ගෙල් වෙන විදිහට යටින් තිබුණාම ඒක කැපසරුත් වෙන්නේ නැහැ සිවුර කරවන විදිහ. ඒක දැක්කහම ඒක සකස් කරගන්න ඕනේ. ඒක සැලෙතර මහසීගේ සිවුර කොනක් වැටිලා බිම හැදෙනවා දැක්කට පස්සේ ඒක පුංචි ආන්දරනම එන්නලා දෙනවා මේ ස්වාමීන් සිවුර කොන බිම හැදෙනවා කියලා. සැලෙතර මහසී මම ධර්මසේනාධිපති හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ගහුණාස්සා මට කවුද සිවුර කොරණ හැටි ගැන කියලා දෙන්නේ කියලා ඇහුවේ නෑ. සාදු සාදු කියලා උන්වහන්සේ සිවුර සකස් කරගන්න. මොකක්ද උන්වහන්සේගේ තිබුණ ගුණය? නිහතමානී ගුණය. දවසක් සැරියුත් වහන්සේගේ ශිෂ්‍ය රත්නය භාග්‍යවතුන් වහන්සේගේ ඒකල් පුත්‍ර රත්නය රාහුල වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ උදෑසන මේ වැසිකිළියට යන්න ගිහිල්ලා සාමාන්‍යයෙන් වැසිකිළියට යනකොට දොර ළඟ ඉඳලා උගුර පාදලා දොර පිටත් කරන එක තමයි ශාසනික ශීලය. බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේම වචකුටියට වඩිනකොට මෙතනදී උගුර පාදනකොට සරත් මේ රාහුල හාමුදුරුවෝ ඇතුලේ ඉඳලා කියනවා ස්වාමීනි මම ඇතුලේ ඉන්නවා. ඉතින් වැසිකිළිය උනා ටිකක් ඉඳ පහදුල උගුර හදලා දෙන්නේ නැති. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම ඇතුලේ ඉන්නවා කියලා උනාසිත උගුර පාදලා එළියට වඩිනවා. එළියට වඩිනකොට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මොකද රාහුල භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදයේ උපන්වන තිබුණා මේ සාමණේරයන් දවස් 3යි උපසම්පන්න භික්ෂුන් වහන්සේලාමක් ඉන්නේ එක වහලක් යට ඉන්න පුළුවන් කම දෙන්නේ. ඊපස්සේ අනුමෝදනය උදා දෙන්න කලින් අනිවාර්යෙන්ම එක්ක උපසම්පදාන වේවි වැඩිම නැත්නම් සාමණේර හඳුරු පිළිද වගේම ඉතින් මොකද කරන්න කලින් මේ සිදුවීම. එතකොට කියනවා මේ ආවාස පනවනකොට අනිත් හාමුදුරුවෝ වැඩි හාමුදුරුවෝ ආවාස පනව ගත්ත මට අද ඉන්න ආවාසය තිබුණේ නැහැ. උන්වහන්සේට ඉන්න තැනක් තිබුණේ නැහැ. එතකොට උන්වහන්සේට ඉන්න තැනක් තිබුණේ නැහැ. උන්වහන්සේ කොහෙද ගිහින් නතර වුනේ? භාග්‍යවතුන් වහන්සේගේ අර ඉඳ තිබ්බ එකම තැන තමයි උන්වහන්සේ ගිහින් නතර වුනේ. එතකොට බලන්න දැන් භාග්‍යවතුන් වහන්සේගේම දීකල් පුත්‍ර රත්නයේ ධර්මසේනාධිපති වහන්සේගේ ශිෂ්‍ය රත්නය උන්වහන්සේට කොච්චර බලාත්මක බවක් තියෙනවද නේද? අනිත් අයට ඕනනම් අනිත් ආවාසයකට ගිහිල්ලා සැතපෙන්න අනිත් ආවාසයකට ගිහිල්ලා වැඩෙන්න කොච්චර හැකියාවක් තිබුණාද? පාවිච්චි කළාද? නෑ ඒක වැඩක් නේ නෑ. උන්වහන්සේ හැම වෙලාවකදීම තමන්ගේ ජීවිතය තුළ පුරාගත්තේ අන්න ඒකට ගුණධර්ම. රාහුල වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ ගති පරීක්ෂා කරලා බලන්න සමහර ආමුදුවරු මේ කුණු ටිකේම ටිකක් විශ්වවල ඉදල් කුණු ටිකේම දාලා තියෙනවා. දාලා මේ කවුද ඉදල් කුණු දාලා තියෙන්නේ කියලා අහනකොට රාහුල හාමුදුරුවෝ ඇහෙන දේ අනිත් හාමුදුරුවෝ කෙනෙක් කියනවා මේ රාහුලවත් ඔකට ඉන්දියාවේ දන්න විසිකලා දාලා ගිහිල්ලා තියෙනවා. තමන් කරපු වරදක් නෙමෙයි. රාහුල කරනාස් ඇවිල්ලා අනේ ස්වාමීනි මට සමාව වෙන්න කියලා සමාවක් ඉල්ලලා අර පිට තියලා යනවා. ඒ තමන්ගෙන් මොනව නැති වෙනවද? උන්වහන්සේට නැති වෙන්න දෙයක් නැහැ. ඔක කරා කියලා තමන්ගෙන් නැති වෙන්නේ මොනවද? ඔබට ජීවිතේ නොකරපු දේවල් වෙන්නේ සමහර විට කොච්චර දේවල් ඔබට අහන්න වෙලා තියෙනවද? ඒ වෙලාවවලදී ඔබට ඔය ගතිය ඔය ගුණය මතක් වෙලා තියෙනවද? කොච්චර අවස්ථාවක්. අන්න ඒ නිසා තමයි මම මේ සංඝ ධාර්මතාවය දෙන්නේ. සංඝයා සතු ගුණය සිහි කරගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඔයගොල්ලෝගේ ජීවිතේ සෑහෙන පරිමාවකින් සකස් කරගන්න. ඕනම තැනකදී ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඔයගොල්ලෝගේ ජීවිතේ ඉක්මව ගන්න. ඒක ඔයගොල්ලෝගේ ජීවිතේ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔය ටික තියෙනවා ඔයගොල්ලෝගේ මනස ලෝකෝත්තර දර්ශනයේ කර්මන්නේ. මම මුලින් කිව්වා වගේ අපිට මේ ධර්මයේ තියෙන්නේ ජීවත් වෙන හැටි තේරුම් ගන්න විතරක් නෙමෙයි ජීවත් වෙන්න සාර්ථක ජීවිතයක් ධාර්මිකව ගෙවන්නේ කොහොමද කියන එක ගැන ඉගෙන ගන්න නෙමෙයි අපිට ධර්මයේ තියෙන. ධර්මයේ තියෙන මොකද? දුක නැති කරගන්න මාර්ගය උපදවගන්න. ඒකට යන්න තමයි ඔය කියන ගුණධර්ම අපිට ඕනේ. ඔය ගුණධර්ම ටික නැතුව එතෙන්ට යනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා
නිවන් දකින්න ඕන කියලා කොච්චර නිවන් දකින්නද? ඇඟලුවා. ඒ ගති ටික ඇති කරගන්න නැතුව ගුණධර්ම ටික ඇති කරගන්න නැතුව නිවන් දකින්නවා කියන එක වෙන්නේ නැහැ. නිවන් දකින්නවා කියන දේ වෙන්නේ කොහොමද? ඔය ගුණධර්ම මත පිළිදලා ඊට පස්සේ තමන්ගේ හිත ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන වැඩ පිළිවෙලට යොදා ගන්නවා. ඒක කෙලෙස් නැති කරන වැඩ පිළිවෙල ඉතාම සාර්ථකව අපිට කරන්න පුළුවන්කම තියෙන යථාර්ථය අවබෝධ කරගන්න. ඇත්ත ඇති හැටියට තේරුම් ගැනීම. මේක තමයි අපි කරන්න ඕනේ. මොකක්ද අපි තේරුම් ගන්නට ඕනේ? මොකක්ද අපි ඇත්ත ඇති හැටියට දකිනවා කියන එක කියන්නේ? ඇත්ත ඇති හැටියට දකිනවා කියන්නේ අපේ යම් වැරදි දැකීමක් කියලා නම් වැරදි දැකීම දුරු කරලා නිවැරදි දැකීමක් උපදවා ගැනීම තමයි යථාර්ථය. මොකක්ද අපි දකින වැරදි දැකීම? අපි දකින වැරදි දැකීම තමයි ලෝකය තුළ වටින නොවටිනකම් හදාගෙන ලෝකය ඇසුරු කරනවා කියන එක තමයි අපි ඇති කරගත්ත වැරදි දැකීම. ඒ කියන්නේ ලෝකෙක වටිනකමක් හෝ නොවටිනකමක් දෙනවා කියන එක සිද්ධ වෙන්නේ මොකක් තුළද? අපි දකින වැරදි දැකීමක් ඇතුළේ. ඒක මෙහෙම කිව්වොත් මම කඩදාසි කොලයකට වටිනකමක් තියනද ලෝක. කඩදාසි කොලයකට දෙන්න ලෝක වටිනකමක් නැහැ. එතකොට රුපියල් 5000ක් වටින්නද? රුපියල් 5000ක් වටිනවා. කඩදාසි නෙමෙයිද? කඩදාසි කොලයක්. එහෙනම් කොහොමද ඒක වටින්නේ? කඩදාසි කොලයක් කියනවාට ඒක වටිනවා. ඇයි ඒක වටින්නේ? ඒකේ වටිනකම තිබුණේ කොලේද? එහෙම නැත්නම් මේ වටිනකම හඳුනා ගන්න කෙනෙකුගේ මනසේද වටිනකම තිබුණේ? ඒකේ වටිනකම තිබුණේ ඒකේ වටිනාකම හඳුනා ගන්න කෙනෙකුගේ මනස පැත්තේ තමයි ඒකේ වටිනකම තිබුණේ. හිතන්නකෝ පුංචිම දරුවෙකුට ඕගොල්ලන්ට රුපියලක දෙක තොපියකුත් දීලා දිවේ දාලා රුපියල් 5000ක් දීලා මේ දෙකෙන් කැමති එකක් ගන්න අවස්ථාව දුන්නොත් පුංචිම දරුවා මොකක්ද කරන්නේ? තොපිය ගන්න එක 5000ක්. එයා තොපිය ගන්නවා. කවදා හරි දවසක එයා දැනගත්තොත් 5000කට තොපි ගොඩක් ගන්න පුළුවන්. ඒක දැන් එයා ගන්නවා. අනිවාර්යෙන් 5000 ගන්න. කොලේ නම් වටින්නේ අර ළමයා ඉස්සෙල්ලම ගන්න මොකක්ද? කොලේ තමයි. හැබැයි කොලේ නෙමෙයි වටිනකම තිබුණේ. වටිනකම තිබුණේ කෙනෙකුගේ මනස පැත්තේ. මේක මෙච්චර වටිනවා කියන එක හදාගත්ත කෙනෙකුගේ මනස පැත්තෙන් තමයි වටිනකම හදලා දුන්නේ. හැබැයි අපිට වටිනකම පේන්නේ කොහෙද? අපිට වටිනකම පේන්නේ කොලේ පැත්තෙන්. මේකයි වටින්නේ. අපි ඒක පෙන්නන්නේ. ඒ විදිහට අපි තම තමන්ගේ හිත පැත්තෙන් හදාගන්න වටිනකම බාහිර රූපේ පැත්තට දාලා රූපය වටිනවා කියලා හදාගත්තට පස්සේ අපි වටිනා දේ තියාගන්න අර රූපේ රැකගන්න උත්සාහවත් වෙනවා. ඔගොල්ලෝ අම්මට ආදරේ කියනවා, තාත්තට ආදරේ කියනවා, දරුවට ආදරේ කියනවා. ඔගොල්ලෝ ඇත්තටම ඔය කොච්චර ආදරේ කියලා කිව්වත් ඔගොල්ලෝ ඇත්තටම ආදරේ ඔය දරුවටද, අම්මටද, තාත්තටද? එහෙම නැත්නම් ඔගොල්ලෝ ඇත්තටම ආදරේ කරන්නේ ඔගොල්ලෝගේම මනසට. ඔගොල්ලෝ කොච්චර හිතුවත් මම ආදරේ මේ ඉන්න දරුවට කියලා ඔගොල්ලෝ ආදරේ කරන්නේ දරුවට නෙමෙයි. ඒ රූපය දරුවා කියලා හඳුනා ගන්නාකම සංකල්පය හදාගත්ත ඔගොල්ලෝගේ මනසට තමයි ඔගොල්ලෝ දැනෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඒ නිසා තමයි සංකප්පරාගෝ පුරිසස්සකාමෝ කියලා දේශනා සංකල්පය තමයි පුරුෂයාගේ කැමැත්ත ඇති කරන දේ. කෙනෙකුගේ කැමැත්ත ඇති කරන දේ බවට පත් වෙන සංකල්පය. ඒක දරුවා කියලා මෙච්චර හොඳ දෙයක්, හොඳ කෙනෙක් කියලා පෙන්වන එකට තමයි ඔයගොල්ලෝ බැඳෙන්නේ. පුංචි කාලේ ආදරෙන් හදාගත්ත දරුවෝ පස්සේ කාලේ පේන්න බැරි වෙන අවස්ථා නැද්ද? තියෙනවා. මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ? දරුකම අම්මා තාත්තකම වෙනස් වෙලාද? එහෙම නැත්නම් සංකල්ප වෙනස් වෙලා. සංකල්පය වෙනස් වෙනවා. සංකල්ප වෙනස් වෙනකොට ඔයගොල්ලන්ට වෙනස් විදිහට පේනවා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? සංකල්පය ඇතුලේ අපි කැමති වෙන්නේ සංකල්පයද? හැබැයි අපිට පේන්නේ මොකක් තුල වගේද? බාහිර තියනවා වගේ තමයි පේන්නේ. ඔගොල්ලෝ කවුරුත් මලගෙවල් වලට ගිහිල්ලා තියනවා නේ? මලගෙවල් වලට යනකොට ඔගොල්ලෝ දැකලා තියෙන්නේ ගේට්ටුවෙන් ඇතුළට යනකොට ඔක්කොම එකම විදිහට අඳාගෙන යන මලගෙවල්ද? එහෙම නැත්නම් ඒකේ ඉන්න කණ්ඩායම වැඩිපුර දුක් වෙනවා. තව ටිකක් දුක් වෙනවා. සත්‍යයක් දුක නැතුවම ඉන්නවා මෙහෙම දෙයක්. ඒ අන්තිමට කියපේව දැකලා තියෙන්නේ. අපි හිතන්නේ කෙනෙක් මැරෙන නිසා දුක වෙනවා කියලා. මැරෙන නිසා දුක වෙනවා නම් වෙන්න ඕනේ අර පළවෙනි දේ. යන ඔක්කොටම දුක එනවා. ඔක්කොටම දුක එන්නේ. කාටද වැඩිපුරම දුක එන්නේ?
යම් කිසි කෙනෙකු හිතේ උපද්ද ගන්න සංකල්පනා වලට වැඩි නම් මට මෙච්චර ආදරයෙන් සැලකුවා මෙහෙම දේවල් කළා මෙහෙම කතා බහ කළා මෙහෙම හොඳින් හිටියා කියලා තමන්ගේ හිත පැත්තෙන් උපද්දගත්ත සංකල්පනා වලට වැඩි නම් ඒක රූපේ පැත්තට දාලා බලන කෙනාට දැන් මැරිලා තියෙන කවුද ගොඩාක් ආදරණීය කෙනෙක් තමයි මැරිලා තියෙන අන්න දුක වැඩි සංකල්පනා වලට අඩු නම් එයාට දුක අඩුයි එහෙම එකක් නැත්නම් එයාට දුකක් නැහැ. දැන් දුක ගේනවද නැති කියන එක තීරණය කළේ අර කෙනාගේ මරණය කියන දේද කෙනාගේ හිත පැත්තේ තිබුණු සංකල්පනා වල. සංකල්පනා වල තමයි තීරණය කළේ. මරණ දුක නැති කරන්න ඕන නම් කෙනෙකුට එයා නැති කරන්න ඕනේ අර කෙනෙක් මැරෙන එක නතර කරන්න කාටවත් පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි තමන්ගේ හිත පැත්තේ තියෙන සංකල්පනා ටික රූපෙට දාන්න අන්න යාට මරණ දුකයි කරන්න පුළුවන්කම තියෙන එකයි මම කියන්නේ ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්කම තියෙන දෙයක්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපි ජීවිතේ ජීවත් වෙන තැනක අපේ තියෙන වැරදි දැකීම මොකක්ද කියලා. මොකක්ද අපේ තියෙන වැරදි දැකීම? නැති දෙයක් ඇති හැටියට කල්පනා කරගන්නවා. ඒක තමයි අපේ තියෙන වැරදි දැකීම. මොකක්ද නැති දේ? රූපේ පැත්තේ පෙන්වන්න බෑ. අම්මා කියන කම, දරුවා කියන කම පෙන්වන්න බෑ. දැන් මේක ඔයගොල්ලෝ බොහොම නුවණින්ම කල්පනා කරන්න ඕනේ දැන්. දැන් හිතන්නකෝ එකම රූපයකට මේ අම්මා කියලා කියනවා. කෙනෙක් කියනවා මේ සහෝදරිය කියලා. තව කෙනෙක් කියනවා මේ බිරිඳ කියලා. තව කෙනෙක් මේ නොදන්න කෙනෙක් කියලා කියනවා. ඔය තියෙන රූපෙට ඇත්තටම අයිති අම්මාකමද එහෙම නැත්නම් සහෝදරිය කියන කමද බිරිඳ කියන කමද නොදන්නා කෙනෙක් කියන කමද ඔය රූපෙට ඇත්තටම අයිති. රූපෙට ඒකකවත් අයිතියක් ඇත්තේ නැහැ. එහෙනම් ඒක විඳින්නේ කවුද? මේ අම්මා කියලා ඒ රූපේ දකින්නකොට අම්මා කියන එක විඳින්නේ කවුද? අම්මා විදිහට ආදරය කරන්නේ ඒක සංකල්පමය වශයෙන් හිතේ හදාගන්න කෙනා. බිරිඳ විදිහට ඒ රූපෙට ආදරය කරන්නේ ඒක සංකල්පමය වශයෙන් ඒ විදිහට හිතේ හදාගත්ත කෙනා. එහෙනම් අපි ඇත්තටම ආදරය කරලා තියෙන්නේ රූපෙටද නැත්නම් සංකල්පමය වශයෙන් හදාගත්ත රාමුවටද? අපි කැමති වෙන්නේ සංකල්පමය වශයෙන් හදාගත්ත රාමුවකට තමයි අපි කැමති වෙන්නේ. හැබැයි අපිට සංකල්පයයි රූපයයි අපේ අවිද්‍යාව නැතිනම් ඇත්ත නොදන්නකම කියලා කියන්නේ සංකල්පයයි රූපයයි දෙකම එකක් විදිහට පේන්නේ. අපිට පේනවා රූපය අම්මා විදිහට පේනවා. ඇස් දෙකට පේන්නේ නැහැ මේ කොහෙද පේන්නේ? හිත තමයි හිතින් තමයි දැනෙන්නේ. ඇහැට අම්මා වෙච්ච රූපයක් පේන්නේ ඒ රූපය අම්මා නම් ඇයි මේ රූපේ පේන හැමෝටම මේ කම්ම නොන්නේ? අනිත් අයට අම්මා විදිහට පේන්නේ නැහැ නේ. ඒ අපිට විතරක් අම්මා වෙන්නේ. ඒක රූපේ පේනකොට අම්මා කියන එකක් නෙමෙයි. එහෙනම් කොහෙද අම්මා කියන එක තියෙන්නේ? ඒක තමන්ගේ හිත පැත්තෙන් දැනගන්න දෙයක්. දැනගන්න දේ රූපේ දෙකම එකක් වෙලා පේනකොට ඔයගොල්ලන්ට රූපය අම්මා විදිහට පේනවා. දැන් රූපය වෙනස් වෙනවා. ඒක කාටවත් නතර කරන්න බෑ. හැබැයි රූපය අම්මා විදිහට අල්ලගත්ත කෙනාට දැන් පේන්නේ මොකක් වෙනස් වෙනවා වගේ. අම්මා වෙනස් වෙනවා කියලා කියන්නේ. අම්මා ලෙඩ වෙන එක, අම්මා මැරෙන එක, එයාට අත් විවිධ සිද්ධ වෙනවා. ඒක ඉක්මවා යන්න බෑ. හැබැයි මේක දෙකක් විදිහට තේරුම් ගත්ත කෙනාට එයාට මේ දුක විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට උපමාවක් ඇටියට මම කිව්වොත් හිතන්නකෝ සුදු පාට විත්තියකට නිල් පාට ලයිට් එළියක් වැටුණොත් විත්තිය මොන පාටකද පේන්නේ? නිල් පාටට පේනවා. නිල් පාටට පේන්නේ විත්තිය නිල් නිසා නෙමෙයිනේ. ලයිට් එළියේ නිල් පාට නිසා තමයි පේන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ ඔය කතාව දන්නේ නැතුව ඔයගොල්ලෝට නිල් පාට විත්තියක් පේන තැනක ඔයගොල්ලෝ හිතනවා ඇත්තටම නිල් පාට විත්තියක් තියෙනවා. ඔයගොල්ලෝ නිල් පාට විත්තිය පාටට හරි කැමතියි. ඔයගොල්ලෝ දකිනවා නිල් පාට විත්තිය කියලා. ඔයගොල්ලෝ ඒකට හරි කැමතියි. කැමැත්තෙන් ඉන්න ඔයගොල්ලන්ට යම් කිසි විදිහකින් දැනගන්න ලැබුණොත් ඇත්තටම මෙතන තියෙන සුදු පාට විත්තිය නිල් පාට බල්බ් එකේ එළිය වැටෙන නිසා තමයි මේක නිල් පාටට පේන්නේ කියලා ඔයගොල්ලෝ දැනගත්තොත් දැන් මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලන්ට නිල් පාට විත්තියක් හම්බ වෙන්නේ නැහැ නේ. ඇස් දෙකට පේනවා. ඇස් දෙකට පේනුනට දැන් ඔයගොල්ලෝගේ නුවණ දන්නවා මෙතන තියෙන මොකක් කියලාද? සුදු පාට විත්තියක් කියලා. ඒ නිසා දැන් ඔයගොල්ලෝ නිල් පාට විත්තියකට කරන තණ්හාව උතන කරන්නේ නැහැ. විත්තිය නැති වෙලා ගියා කියලා නිල් පාට විත්තිය නැති වුණා කියලා දුකක් නැත්තේ. තව කෙනෙක් ඉන්නවා නිල් පාට විත්තියකට කැමති. එයා දකින්නේ නැහැ අපේ බල්බ් එකක එළියක් කියලා. එයාටයි ඔයගොල්ලන්ටයි මේ විත්තිය පේනකොට
දැන් මොකද වෙලා තියෙන්නේ? එයාට සම්පූර්ණ නිල් පාට විද්‍යාව පේනකොට ඕගොල්ලන්ට පෙන්නලා තියෙන සුදු පාට විද්‍යාවකට නිල් පාට එළිය වැටෙන තැන. ওই විද්‍යාව කැඩිලා යනකොට ඕගොල්ලන්ට දුකක් නැහැ. මොකද ඕගොල්ලෝ සුදු පාට විද්‍යාවකට කැමති වෙලා නැහැ. නිල් පාට විද්‍යාව එතන නැහැ කියන තරම තියෙන සුදු පාට විද්‍යාව. අරගෙනට දුකයි. ඇයි එයා කැමති නිල් පාට විද්‍යාවකට? එයාට නැති වෙන්නේ නිල් පාට විද්‍යාව. අපිට නැති වෙන නිල් පාට විද්‍යාවක් එතන තිබෙන්නේ නැහැ. ඒ නිසා දුක නැහැ. ඔබ බොහොම ගැඹුරු කතාවක්. ඕක ඇතුලේ නිල් පාට ආලෝකය වගේ තමයි ඕගොල්ලෝගේ හිත පැත්තේ තියෙන සංකල්පන. මේ මගේ දරුවා, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ වටින දේවල්, මේවා වටින්නේ නැති දේවල්. ඔයාලා නිල් පාට එළිය වගේ. ඔය ආලෝකයේ සුදු පාට විද්‍යාවට වැටෙනවා වගේ ඔක සතර මහා ධාතු රූපේ පැත්තට වැටෙනහම ඒ රූපේ මොකක් විදිහටද පේන්නේ? අම්මා, තාත්තා, දරුවෝ විදිහට පේන හරියට නිල් පාට විද්‍යාවක් වෙනවා වගේ. ඇත්ත තේරුම් ගත්තොත් නිල් පාට එළියයි සුදු පාට විද්‍යාවයි කියන්නේ දෙකක් කියලා තේරුම් ගත්තොත් ඒ වගේ රූපය සහ තමන්ගේ සංකල්පය කියන්නේ දෙකක් කියලා තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට මේක ඇතුලේ දුකෙන්නේ නෑ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ හැමදාම මරන්නේ. ඇත්ත නොදන්න තැනක තමයි ජීවිතයේ දුක කියන දේ අපිට උපත් ගන්න තියෙන්නේ. ඇත්ත දැක්කොත් යන තැනක දුකක් අපිට නෑ. ඒක තේරුම් ගන්න අවශ්‍ය නිසා තමයි බුදුරජාණන් වහන්සේට ක්‍රමයක් දේශනා කරන්නේ. ඔබ ප්‍රායෝගික කරගන්න ක්‍රමයක් වෙනවා. මොකද තේරුම් ගන්න ඕනේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ලක්ෂණ ධර්මයක් වෙනවා. අනිත්‍යය කියලා කියන්නේ මේ ඉන්න මිනිස්සු මැරිලා යනවා, ගෙවල් දොරවල් කැඩිලා යනවා කියන එක නෙමෙයි. අපි සත්‍ය සංඛාර අනිත්‍යයි කියලා ගහන්නේ කොහෙද? ඒකත් ගහන්නේ මලකේතර අපි හිතන්නේ අර ඉන්න මනුස්සයා නැතුම එක තමයි මේ අනිත්‍යයි කියන්නේ. නෑ ඒක දැක්ක කියලා කාටවත් නිවන් දකින්න බෑ. මොකක්ද අනිත්‍යයි කියලා කියන්නේ? ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. මේක අනිත්‍යයි කියලා දේශනා කරන ඇහැ, රූප, චක්කු විඥාන මේ දේවල් ටික අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි කියන්නේ මේ උපදිනකොට තිබ්බ ඇහැ මැරෙනකොට නැති වෙලා පොළොවට පස් වෙලා යනවා කියන එක එහෙම නෙමෙයි. ඇහැ කියන්නේ මොකක්ද? ඇහැ කියන්නේ ඔයගොල්ලන්ට කවදාවත් දකින්න බැරි දෙයක්. ඒක කියන අනිදස්සන. ඒක දකින්න බෑ. ඔයගොල්ලෝ දැකලා දකින්නේ මොනවද ඒක? ඇස් නෙමෙයි දකින්නේ. වර්ණ සතහන්, ආලෝක සතහන්. ඔයගොල්ලෝ කියන්නේ සුදු පාට එකක් නැද කළු විදිහේ ආලෝක මෙහෙමයි ඇහැ කියලා. ඇහැ ගැන හැඩයක් වර්ණයක් කියනවනේ මේව රූප නෙමෙයි. ඒ රූප. මොකද මේ තමයි කළුවර වේලාවක කන්නාඩියක් ළඟට යන්නේ. ඇහැ පේනවනේ. කළුවරක වේලාවක කන්නාඩියක් ළඟට කියන ඇහැ පේන්නේ. ටෝච් එකක් අරගෙන ඔයගොල්ලෝ කොහෙටද දාගන්න ඕනේ? එළිය ගහගන්න. ඇහැ පැත්තට ගහගන්න. ඇහැ පැත්තට ගහගත්තාම ඒ වැටෙන ප්‍රතිබිම්බය ආලෝකය කණ්ණාඩියට වැටිලා එතනින් පරාවර්තනය වෙන එළිය ඇහැට වැටෙනවා. දැන් මම කියන්නේ ඇහැට දකින්නේ අර පරාවර්තනය වෙන ආලෝකයේද දකින්නේ. ඔයගොල්ලෝ දකින්නේ පරාවර්තනය වෙන ආලෝකය. ඒකට කියන්නේ රූපය කියලා. මිසක ඇහැ කියලා නෙමෙයි. ඇහැ කවදාවත් දකින්න බෑ. ඇහැට රූප දකින්න පුළුවන්, ඇහැට ඇහැ දකින්න බෑ. අන්න ඒ ඇහැට බාහිර තියෙන රූප ගැටෙනවා. රූපේ නම් කියලා කියන්නේ මේ බාහිර තියෙන වර්ණ සතහන් ඇවිල්ලා ඇහැට පතිත වෙනවා, වැටෙනවා, ඡායාව වැටෙනවා. හිතින් මොකද කරන්නේ? වර්ණ ඡායාව දැනගන්නවා. ඒක විශ්ලේෂණය කළා මේ තේරුම් ගන්න. දැන් රූපයක් දකින්නවා කියන තැනකට කරුණු තුනක් ඕන වෙනවා. මොනවද ඕනේ? ඇහැ ඕනේ, රූපේ ඕනේ, සිත ඕනේ. ඔය තුනෙන් එකක්වත් නැතුව පෙනෙන්න කියන දේ නෑ. මම අහුවත් පේන්නේ රූපෙද කියලා. මේ තියෙන රූපෙද පේන්නේ කියලා ඔයගොල්ලෝ කවදාවත් මේ තියෙන එක පේන්නේ නෑ. ඇයි තියෙන එක පේන්නේ නෑ කියලා කියන්නේ. මේ තුනේ එකතුවක් මිසක පේන්නේ ඔයගොල්ලන්ට කවදාවත් රූප පේන්නේ නෑ. බල්ලෙක් වගේ සතෙකුත් මේක දකින්න, ඔයගොල්ලෝ දකින්න, දෙවියෙකුත් දකින්න සමානවද පේන්නේ අසමානවද පේන්නේ? අසමානව පේන්නේ. බල්ලට පේනවා එයාගේ ඇහි මට්ටමටනේ. එයාට කළු නම් පේන්නේ, එයාට මේක පේන්නේ මොකක් විදිහටද? කළු සුදු රූප පේනවා. අපිට මේ විදිහට පේනවා, දෙවියෙකුට වෙනස්ව පේනවා. ඇත්තටම රූපේ ඇත්ත මොකක්ද? ඔය එකක්වත් කියන්න පුළුවන් කමක් නැත්තේ. එහෙනම් අපි දැකලා තියෙන රූපෙද අපේ ඇහි මට්ටමට පෙන්වන දේ අපි දැකලා තියෙනවා. අපේ ඇහි මට්ටමට පෙන්වන දේ තමයි දැකලා තියෙන්නේ. තියෙන රූප නෙමෙයි, ඇහැ පෙන්වන විදිහට දැකලා තියෙනවා. ඇහැට රූප පෙනුමක් වැඩක් නැහැ නෙමෙයි. ඉතින් අපිට ඒක දැනගන්න බෑ. ඇහැට රූප උච්චර පෙනුණා ඔයගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ. ඔයගොල්ලන්ට ඒක දැනගැනීමේ සිතක් උපදින්නේ නැත්තම්.
එයාගෙන් අහුවොත් මම මොනවද කියන්නේ? මම දැක්කම මමත් ඒකට හරි ආස වුණා කියලා කියයි. එතකොට දැන් එතන මොකක්ද තිබිලා තියෙන්නේ? ඒක දැනගන්න හිතක් වෙනම ඉපදිලා තියෙනවා. එහෙනම් කෙනෙක් දෙයක් දකින්නවා කියන තැනකට කර්ම කීයක් ඕනේද? 3ක් ඕනේ. ඇහැ, රූපය සහ සිත. මේ තුන ඇති කල්පී තමයි පෙනීම කියන දේ තියෙන්නේ. මේ තුන නැති වෙනකොට මොකක්ද වෙන්න ඕනේ? පේනවා කියන එක නැති වෙනවා. මේ තුන එකතු වුණොත් යම් තැනක පේනවා. ඒ තුනෙන් එකක් හරි නැති වෙලා යනවා නම් ඒක නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් දෙන්න එකම දරුව දෙපාරක් දකින්න. දකින්නවා කියන රූපේ දකින්නවා කියන එක අතර එකම දරුව දෙපාරක් දකින්න පුළුවන්. කවදාවත් ඔයගොල්ලන්ට එකම දරුව දෙපාරක් දකින්න පුළුවන් කමක් නැත්තේ. ඇයි දකින්න බැරි? ඇහැට පේන්නේ අලුත් රූපයක්. කලින් තිබුණ ඇහැ නෙමෙයි දැන් අලුතෙන් පේනකොට අලුතෙන් පාට ටිකක් අලුතෙන් හිතක්. කලින් තිබුණ එකක්වත් නෙමෙයි. හරියට මම ඔබ පැහැදිලි කරන්න කියන විතර මතක් කරන එකක් තමයි අතෝස්සම කියන එක ඇස් දෙකට දකින්න බෑ වගේ කියන්නේ. එහෙනම් මේ දෙන්නේ ඔයගොල්ලන්ට ඔබ පෙන්වන්නට අතෝස්සම කියන එක ඇස් දෙකට දකින්න පුළුවන් කමක් නැත්තේ. ඔයගොල්ලන්ට පේන්නේ මොකක්ද? එක තැනක තියෙන එකක් තමයි හැම වෙලාවකදීම ඔයගොල්ලන්ට පේන්නේ. මේ අතෝස්සම කියන එක ෆොටෝ 100කට ගහලා ඔයගොල්ලෝ වේගෙන් ප්ලේ කරොත් මොකක්ද පේන්නේ? අතෝස්සම බලන්න පුළුවන් කියන්නේ. එක වෙලාවක ඇහැට පතිත වෙන්නේ එක වර්ණ සටහනයි. එක ෆොටෝ එකයි. බුදුදහමේ පාවිච්චි කරන්නේ චිත්‍රය කියන වචනේ. චිත්‍රයක්. වර්ණ සටහනක් පේන්නේ. ඒක ඇතුලේ හෙල්ලෙනවා යනවා කියන දේවල් නැත්තේ නෑ. ඇහැට පේන්නේ නෑ එහෙම දේවල්. අතෝස්සනම් කියන එක ඇහැට පේන්නේ නෑ. එතකොට ෆොටෝ රාශියක් පේනවා. චිත්‍ර රාශියක් පේනවා. පෙනුන එක ඒ මොහොතේ නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. දැන් මම කියවනේ ෆොටෝ 100කට ගහුවා කියලා. මම ඔයගොල්ලෝගෙන් අහුව පළවෙනි ෆොටෝ එක පෙන්නලා මේ ෆොටෝ එකේ අතෝස්සනවා කියනවාද කියලා අහුව පළවෙනි ෆොටෝ එකේ තියෙනවද අතෝස්සනවා? නෑ. ඒකයි කරනවා. දෙවෙනි එකේ නෑ. 3 4 5 6 7 8 99 නෑ 100 එහෙනම් මොකද වෙලා තියෙන්නේ? 100 වෙනි ෆොටෝ එක S2කට පේන වෙලාව වෙනකොට 99ක් අවස්ථාවල අත තියනවද නැද්ද? 99ක් අවස්ථා ඒ වෙනකොට තියනවද නැහැ? ඒ වෙනකොට නැහැ. විගතයි. 99ක් අවස්ථා ඒ වෙනකොට පහු කරලා. ඒක නැහැ දැන් නිරුද්ධයි. ඒ අවස්ථාව ඇහැට දැක්කම මේ අවස්ථාව මොකද වෙලා තියෙන්නේ? නැති වෙලා ගිහිල්ලා ඉවරයි. එහෙනම් අපිට කොහොමද ඒක පේන්නේ? ඇත්තටම කිව්වොත් ඒක පේනවා නෙමෙයි දැනගන්නවා. කොහොමද දැනගන්නේ? 100 වෙනි ෆොටෝ එක S2කට පේනකොට 99ක් අවස්ථා මනසින් 100 වෙනි ෆොටෝ එකට දාලා බලනකොට අපිට අතෝස්සනවා කියලා දැනගන්න තියෙනවා. අතෝස්සනවා ඇහැට දකින්න නෙමෙයි අතෝස්සනවා කියන එක දැනගන්න. හැබැයි හිතින් දැනගන්න එකයි රූපේ දෙකම එකක් කරගත්තාට පස්සේ අපිට පේනවා අතෝස්සනවා කියන එක S2කට පෙන්නලා තියෙනවා. එච්චරයි. අපිට එතකොට අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඇත්ත නොදන්නකම කියන්නේ මොකක්ද? නැති දෙයක් ඇති හැටියට හිතා ගන්නවා කියන්නේ මොකක්ද? ඇත්තටම අතෝස්සනවා කියන එකක් පෙන්නලා නැහැ. පෙන්නලා නැති තැනක අපි එහෙම එකක් පේනවා කියලා හිතනකම. අර 99ක් අවස්ථා ඒ වෙනකොට නැති වෙලා ගිහිල්ලා ඉවරයි. ඒ 99ක් අවස්ථා 100 වෙනි ෆොටෝ එකේ දාලා බලනකම තමයි අපි තියාගෙන ඉන්න අපි ඇති කරගත්ත මෝඩකම බවට පත් වෙන්නේ. ඒක කොයි වෙලාවකවත් සාර්ථක දෙයක් නෙවෙයි. 99ක් අවස්ථා 100 වෙනි ෆොටෝ එකට දාලා මනසින් බලනකම. ඕක ඇතුලේ තමයි ඔයගොල්ලන්ට දරුවෝ පේන්නේ. ඕක ඇතුලේ තමයි ඉපදෙන්න, මැරෙන්න, ලෙඩ වෙන්න මිනිස්සු ඉන්නේ. ඔයගොල්ලන්ට මම කිව්වේ ඇහැට රූපේ පේන්නේ අලුත්ම තැනක නෙමෙයි. දැන් ඔයගොල්ලෝ දරුවා කියලා ඔයගොල්ලෝ දැක්කොත් ඔයගොල්ලන්ට පේන්නේ කලින් දැකපු රූපේ නෙමෙයි. අලුතෙන් රූපයක්. ඒක මීට කලින් කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ පේන්නේ. මේ මොහොතේ දැනගන්නේ. එතකොට ඒ රූපේ දරුවා කියන කම කොහෙන්ද ගෙනලා දෙන්නේ? කලින් ඇසුරු කරපු දේවල් ඇත්ත නොදන්නා සංකල්පමය මට්ටමේ තමයි ඒගොල්ලෝ දරුවා කියලා දැනගන්නේ. මට කියන්නේ ඔයගොල්ලෝ දරුවා දකින්නවද දරුවා දැනගන්නවද කියලා. ඔයගොල්ලෝ දරුවා දැනගන්න. හැබැයි දැනගැනීම සහ දකින්න දේ දෙකක් වෙන්නේ නැති වෙනකොට මේ දෙකම එකක් වෙලා ඔයගොල්ලෝ දරුවා දකින්නවා කියලා හිතනවා. දැන් ඔයගොල්ලෝ දකින්නම දරුවා වෙලා. දැන් රූපේ වෙනස් වෙනකොට ඔයගොල්ලන්ට පේන්නේ දරුවම වෙනස් වෙනවා කියලා තමයි පේන්නේ. ඒ නිසා දුකේ
රූපේ වෙනස් වෙනකොට ඒ නිසා දුක එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොතනකදීවත් අපිට ඔය රූපේ වෙනස් වෙන එක නතර කරන්න කියලා. ඒක කරන්න බෑ. අපිට පුළුවන් ඒක උත්සාහවත් වෙන්න විතරයි. ඒක කරන්න බෑ නතර කරන්න. හැබැයි අපිට පුළුවන් ඒ තැනක දුක උපද්ද ගන්න තියෙන්නේ. කොහොමද දුක උපද්ද ගන්න තියෙන්නේ? දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දරුවෝ කියලා දැනගන්න එකක් නෙමෙයි, පේන එකෙත් නෙමෙයි. මොකේද ප්‍රශ්නේ තියෙන්නේ? පේන දේ හටගෙන නැති වෙලා යනකොට දැනගන්න එක ඒ පැත්තේ හටගෙන නැති වෙන දෙයක් වෙනකොට මේ දෙකම එකතු කරගෙන මනසින් ගන්න කම නිසා තමයි අපිට රූපේ දරුවෝ විදිහට හම්බෙලා තියෙන්නේ. දැන් අපිට නැති කරගන්න කියලා කියනවාද මේ දෙකම එකක් කරලා මනසින් හදාගන්න එක. ඒක තේරුම් ගන්න අවශ්‍ය නිසා තමයි අනිත්‍යතාවය ගැටෙන්නේ. මොකක්ද අනිත්‍යයි කියන්නේ? ඇහැට පේන රූපය ඒකේ තැන නැති වෙලා යනවා. කනට ඇහෙන ශබ්දේ ඒකේ තැන නැති වෙලා යනවා. මේ අපි මම කියලා හිතාගෙන ඉන්න ස්පර්ශ ආයතන හයම පේනවා හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එහෙනම් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දේවල් කොයි වෙලාවෙද තිබුණේ කියලා දරුවෝ වෙන්න පුළුවන්. ජීවත් වෙන දරුවෙක් පේන්න නැතුව ලෙඩ වෙන දරුවෙක් ඉන්න පුළුවන්. මැරෙන දරුවෙක් ජීවත් වෙන දරුවෙක් පේන්න නැතුව දරුවෙක් මැරෙන්න පුළුවන්. ජීවත් වෙන අම්මව පණවන්න නැතුව අම්ම කෙනෙක් මැරෙන්න පුළුවන්. පණවන්න දෙයක් නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ දර්ශනය තමයි ජීවිතය තුළ පුරුදු. මම දන්නවා මේක ගැඹුරුයි කියලා. ඔයගොල්ලන්ට තේරුම් ගන්න ටිකක් නුවණ මෙහෙවන්න වෙනවා කියලා. හැබැයි මේක තේරුම් ගන්න නැතුව ඔයගොල්ලෝ දුක නැති කරනවා කියන එක කරන්න පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. බුද්ධ ශාසනයෙන් අපිට ලබන්න තියෙන හොඳම දේ තමයි නිවන. සත්‍රුවන් මාර්ගාවකට ගිහිල්ලා දුක්පත් කෙනෙකුට කැමති දෙයක් අරගෙන යන්න කියලා කිව්වොත් එයා ඒක වටිනාම දේ බලනවද වටින්නේම නැති දෙයක් අරගෙන යන්න කියලා. වටිනාම දෙයක් අරගෙන යන්න බලන්න. මේ ලැබුණු වෙලාවේදී අපි කරන්න ඕන මොකක්ද? වටිනාම දේ ගන්න. මේක අවබෝධ කරගන්න එක තමයි කරන්නේ. ඔයගොල්ලන්ට ඒක ඔතන ඉඳලා ඔය ජීවිතේ ඉඳලා කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒකට ඔයගොල්ලෝ අමුතුවෙන් දේවල් අතහැරලා යන්න ඕනෙත් නෑ. ඔයගොල්ලන්ට කියන්නේ ගෙවල් දොරවල් හදන්න එපා, හරි හම්බ කරගන්න එපා, ලෞකික ජීවිතේ ගොඩනගා ගන්න එපා කියන එක නෙමෙයි. එහෙම භෞතික අතහැරීම ගැන නෙමෙයි ධර්මයේ තුල කතා කරන්නේ. අපි කතා කරන්නේ මොකක් ගැනද? අපි කතා කරන්නේ මානසික වැඩි කරගන්න ප්‍රඥාව අවබෝධයක් තියෙනවා. දැන් සමාජයට අපි කතා කරන අතහැරීම අතහැරීම තුළ නිවනට ලං වෙනවා කියලා. එහෙම අතහැරිය කියලා නිවනට ලං වෙන්නේ නැහැ. අතහරින බව අල්ලගෙන නම් අතහරින කෙනාව අල්ලගෙන නම් අතහරින්න ඉන්නකම් අතහරින්න දේකුත් කියනකම් එයාට නිවනක් ලැබෙන්නේ නැහැ. එහෙනම් එතන තියෙන්න ඕන මොකක්ද? මහා මාළිගාවක ජීවත් වුණා. එයාට තියෙන්න ඕනේ අර ඔය කතා කරපු දර්ශනය ගැන නුවණක් තියෙනවා. නුවණින් ජීවත් වෙන එච්චරයි. එයා රැවටෙන්නේ නැහැ ඒක. ඇත්ත දැනගත්තේ නැති තැනක අනිවාර්යෙන්ම රැවටෙනවා. මුලාවටපත් වෙනවා. අපි කන්නාඩි ඉස්සරහට ගියාම අපි රැවටෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා කියලා. තේසංගත සතිපුරුෂ ස්වභාවය තමයි. රැවටෙනවා. දැන් අපේ මේ කැලේ ගාව ඉන්නවා අතුරේ ඉන්නවා මේගොල්ලෝ දැන් අවුරුදු 15කට 20කට කලින් ඉඳලා කන්නාඩියක් ළඟට ගියාම ඒගොල්ලෝගේ ඡායාව පේනකොට තව කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන බොරවනවා අපස්සට පනිනවා වාහනයක මේ පැතිවිදුවක් ළඟට ගියාම සයිකලයක ළඟට ගියාම අත දාලා බලන එහා පැත්තේ ඉන්නවා වෙනවා. අවුරුදු 15ක් 20ක් තිස්සේ තාමත් ඒ වැඩේ කරනවා. ඇයි? ඒගොල්ලෝගේ ලෝකයේ ඇතුලේ අර කන්නාඩිය ඇතුලේ කෙනෙක් ජීවත් වෙනවා. වගේ ජීවිතය ඇතුලේ කන්නාඩිය දැක්කම කෙනෙක් ජීවත් වෙනවා. අපි ජීවිතේ එහෙම කෙනෙක් ජීවත් වෙනවා. ඒගොල්ලෝ වැරදිලාවක් හිතෙන්නේ නැහැ නේ. කන්නාඩිය මුණ බලපුතනේ කෙනා ඉන්නවද නැද්ද දන්නේ නැහැ. කෑවද බිව්වද නැද්ද දන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ? ඔයගොල්ලෝ නම් නුවණක් තියනවා. මොකක්ද තියෙන නුවණ? ඔයගොල්ලෝ දන්නා යනකොට ප්‍රතිබිම්බේ තේරෙනවා. අයින් වෙනකොටම ඒක ඉවත් වෙනවා. එච්චරයි. ඔයගොල්ලෝට තියෙන නුවණ එච්චරයි. ඒ නිසා කන්නාඩිය ඇතුලේ රැවටෙන්නේ නැහැ. වඳුරට ඒ නුවණ නැහැ. ඒ නිසා යාට ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා හැමදාම යා රැවටෙනවා. ඔච්චරයි වෙනස් ඔච්චරයි කතාව. කන්නාඩිය ළඟ නුවණින් ජීවත් අපිට හිතනට උතන වඳුර හරි මොඩයි කියලා වඳුරා කරන මොඩකම තමයි අපි අපේ මට්ටමේ මේකන කරන්නේ. අපි මේ දරුවවමයි හම්බෙන්නේ අම්මා තාත්තවමයි හම්බෙන්නේ කියලා දැනට අපි කරන්නේ මොකක්ද? වඳුරා කරන මොඩකමයි මොකද්ද? කන්නාඩිය ඉස්සරහට යනකොට පේනවා අයින්
දෙකට රූපේ පේනකොට තියනවා නැති වෙනකොට ඒක මොකක්ද වෙන්නේ? ඉතුරු නැතුව නැති වෙලා යනවා. ආපහු ඒක පේන්නේ නැහැ කවදාවත්. එකම දේ පේන්නේ නැහැ. ඒක හටගෙන නැති වෙලා යනවා. එහෙනම් එකම දේ නොපෙනෙන තැනක අපි ඒක විඳිනවා. හරියට අර රූපේ පැත්තේ දරුවා ඉන්නවා කියන එකයි කන්නාඩිය ඇතුලේ කෙනෙක් ඉන්නවා කියන වඳුරගේ මනසයි දෙකම එක හා සමානයි. ඒක වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ අන්නේ මට්ටමේ ඉක්මවා නුවණ උපදවගන්නේ කොහොමද කියන එක ගැන. ඒ නිසා ඔයගොල්ලෝ ඒ තත්ත්වයේ ඒ නුවණ උපදව ගන්න උත්සාහවත් වෙන්න. ඔයගොල්ලෝගේ ජීවිතය තුළ ඒක අත්දකින්න උත්සාහවත් වෙන්න. ඒක අතහැර ගන්න එපා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කියන කතාවෙන් ඔයගොල්ලන්ට 100ට 100ක් මේ කියන කරුණු ටික ඔයගොල්ලන්ට තේරුම් ගන්න කියන එක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේක 100ට 100ක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි වෙනද දැනගත්ත දෙයකට වඩා පොඩ්ඩක් හරි දෙයක් දැනගත්තා නම් ඒක ප්‍රමාණවත්. මම කියන්නේ දර්ශනය ගැන කතා කරනකොට මොකුත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා නේ. මොකක්වත් තේරුම් නැත්නම් එනේ. මානසික දෙයට ඉපදෙලා අපි කියන අපි බෞද්ධයෝ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කතා කරනකොට ඒ ගැඹුරු දර්ශනය අපිට තේරුම් නැත්නම් වැඩිපුර අප්‍රමාදී වෙන ඕනේ කවුද? ටිකක් තේරුම් ගන්න මොකුත් නොතේරුම් ගන්න. මොකුත් නොතේරුම් ගන්න. කොහොම හරි මම මේක කරනවා කියන දැන අප්‍රමාදී වෙන්න අවශ්‍යයි. අප්‍රමාදී වෙන්න ඕගොල්ලෝ බැරි කමක් නැහැ. මේ අපි බණ දැනගෙන ඉපදුනා හැම නෙමෙයි කොහොම මාවෙන් හරි අහලා නැති කියලා යෝග අහගෙන ඉඳලා ටික ටික පුරුදු කරලා ජීවිතේට ප්‍රායෝගික භාවිතයට අරගෙන තේරුම් ගන්න දෙයක් විතරයි. ඒක ඕගොල්ලන්ට කරන්න බැරි කමක් නැත්තේ නෑ. ඒ නිසා ඕගොල්ලන්ට දීලා කරන්න වැඩක් තියෙනවා. මොකක්ද? අඩුම තරමේ දවසකට අරමුණු පහකවත් ඇත්ත දකින්න පුරුදු වෙන්න. අම්මා ඉන්නවමයි රූපය අම්මමයි කියලා හිතන තැනක ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ රූපේ කොහොමද අම්මා වෙන්නේ? රූපේද අම්මා වෙන්නේ නැතිනම් මේ රූපය අම්මා කියන එක මගේ හිතට ඇති සංකල්පමය වශයෙන් හදාගන්න දෙයක්. ඇයි අනිත් හැමෝටම මේ රූපේ දකින්නකොට අම්මා විදිහට පේන්නේ නැහැ? ඔය විදිහට ඒක ගැන ඇත්ත තේරුම් ගන්න ඔය කතා කරපු දර්ශනය ඇතුළත දාලා බලන්න. අඩුම තරමේ අරමුණු පහක්ම මම කතා කරන්නේ ලොකු ප්‍රමාණයක් යන්නේ. ඒක ප්‍රායෝගිකව ඔයගොල්ලෝ හිතන්න පුරුදු කරනවා නම් ඔයගොල්ලන්ට ටිකක් ඉහළට යන්න පුළුවන්කම තියෙනවා ධර්මයේ පැත්තේ. ඔයගොල්ලන්ටම සතියක් දෙකක් ඔයගොල්ලෝ හරියට කරොත් ඔයගොල්ලන්ටම තේරෙයි ඔයගොල්ලෝගේ ජීවිතේ දුක වෙහෙස කොච්චර නැති වෙනවද කියලා. මානසික පීඩාව දුක කොච්චර දුරට අඩු වෙනවද කියලා. ඇයි? අපිට මේ දේවල් හැම එකක්ම ගොඩනැගෙන්නේ දුර්වල බවක් එක්ක. දුක වෙහෙස විකාර ඔක්කොම හැමදේම අපිට එන්නේ ඇයි? මානසික පීඩනේ හැම දෙයක්ම දුර්වල බවක් එක්ක. අපිට පේනවා නම් මේ හැම දෙයක්ම තමන්ගේ හිතට උපදිනවා මේක නොදන්න කම නිසා නේද මේක අම්මා තාත්තා විදිහට පේන්නේ දරුවෝ විදිහට පේන්නේ කියලා අපි වැරදි විදිහට හදාගෙන විදිහට ලෝකෙ අපිට පේනවා නම් අන්න අපිට පුළුවන්කම තියෙන එතන යථාර්ථය තේරුම් ගන්න. එතකොට අර වැරදි විදිහට උපදවන්න දුකට තියෙන පසුබිම නැති වෙනවා. කෙනෙක් බනිනකොට දැන් අපිට දුක් වෙන්න ඕන නැති තැනකට මනසපත් වෙනවා. වෙනද දුකේ ආරම්භන දුකේ නෑ. ඒ උගලොන්ට තේරෙනවා දුක ඇති වෙන්නේ කෙනෙක් ගැන හිතනකොට තමන්ගේ හිත තල බලනකොට. තමන්ගේ හිත ගැන හිතනකොට. තමන්ට තේරෙන තමන්ගේ පැත්තේ නෑ. තරහක් ඇති කරගන්නකොට අපි තරහ වෙන්නේ කෙනෙක් එක්කද ඒ කෙනා මෙහෙම කළා කියලා හිතන තමන්ගේ හිත දැක්කේ මේක පේනවා දෙන්නේ. තමන්ගේ හිත දැක්කේ පේනවා දෙන්නේ. එහෙනම් ඒක නිරර්ථකයි කියන එක තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ගුණධර්ම ටිකක් නිකම්ම පෝෂණය වෙයි. නිවැරදි අවබෝධයකට ඔයගොල්ලෝගේ මනස ඉලක්කගත වීම සිදු වෙයි. ඒ නිසා ටිකක් අප්‍රමාදී උතුරු වෙන්න. ඔයගොල්ලෝ සතියක් ලෞකිකව ඔයගොල්ලෝගේ මාර්ගයේ යන හැබැයි ඔයගොල්ලෝ අතුම තරමේ ඔයගොල්ලෝ මේ කියපු කරුණු ටික තේරුම් නැතිනම් අතුම තරමේ සතියකට එක බණක්වත් අහන්න කාලය වෙන් කරගන්න. සතියක් ඔයගොල්ලෝ අනිත් කාලේ අනිත් හැමදේම ඔයගොල්ලෝගේ ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවන්න. අඩුම තරමේ කොච්චර නොතේරුණා ඔයගොල්ලෝ එක පැය එකමාරක් වෙන් කරගෙන එක දේශනාවක් අහන්න පුරුදු වෙන්න. එක සතියකට තේරෙන්නේ නැති වෙයි. ඒක කමක් නැහැ. ටිකක් අහගෙන ඒකෙන් මම කිව්වේ ඔයගොල්ලෝ මේ කය බලක් දාගෙන අහන්න කියන වගේ එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් මේ ගැඹුරු ධර්ම දේශනාවක් මෙවැනි ගන්න කරගත්ත එකක් විදියම අහන්න පුරුදු වෙන්න. අර එක අම්මෙක් කියන ස්වාමීන් වහන්සේගේ දේශනාවක ටීවී එක ඕෆ් කරනවා. ඒ මොකක්ද තේරෙන්නේ නැහැ කියලා මේ ටිකක් තරහක් තියෙනවා ටීවී එකත් ඕෆ් කරලා දාලා යනවා. ඉතින් එක දවසක් ටීවී එක ඕෆ් කරන්න බැරි වුණා වැඩක් කර කර ඉන්නකොට මේ එදා ටිකක් වෙයි ඉතියට ඇහුණා. එදා ඒ
ඇතුලේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා ලාවට ටිකක් තේරෙනවා. එදා ඉඳලා තමයි ස්වාමීන් වහන්සේ අහන්න ගත්තේ. දැන් හොඳටම මට තේරෙනවා. ඒක ආපහු ඔයගොල්ලෝ නැවත අහනවා නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න බැරි කමක් නැත්තේ. මේ කියපු ටිකම ඔයගොල්ලෝ ආපහු සැරයක් අහුවොත් ඔයගොල්ලෝ දැන් තේරුම් ගෙන ඉන්නවට වඩා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ ඒක අහන්න අතහැර ගන්න එපා. ඔයගොල්ලෝගේ ජීවිතේ ඔයිට වඩා යහපත් කරගන්න ආත්ම සම්පන්න දෙයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. කාර්යයේත් සූත්‍රයේදී අන්තිමේටම අර ගතිගුණ ටික ඔක්කොම කියාගෙන ඉන්න අන්තිමේටම මම කියන්නේ ආපහු මතු උත්පත්තියක් නොවන තැනකට තමයි මේ ජාතු ගබ්බසෙයන් උනතේදී නැවත මම කුසකට පැමිණෙන්නේ නැහැ කියන තැනකට ඇති වෙන්න අවශ්‍ය දර්ශනයක් තමයි කරන්නේ. ඒ නිසා ඔගොල්ලෝගේ ලෞකික ජීවිතය හදාගන්න සකස් කරගන්න හැබැයි ලෝකෝත්තර භූමියේ ඉලක්කගත කරගෙන යනවා. එතකොට ඔගොල්ලන්ට මේ ධර්ම මාර්ගයේ ඉලක්කයක් තියෙනවා. ලෞකික ජීවිතයේ විතරක් ඉලක්කගත කරාට මේක හැදෙන්නේ නැහැ. අපිට අවසාන ඉලක්කයක් නැහැ නේ. ඔගොල්ලෝ ගමනක් යන පටන් ගන්න යන ඉලක්කය තියාගෙන මේ ඉඳලා අනුරාධපුරයට යනවා. ඔයගොල්ලෝ දන්නවා මම අනුරාධපුරයට යනවා කියන ඉලක්කය ඇතුළේ යන්නේ. ඒක නැතුව එළියට දැසුත් මොකද වෙන්නේ? ඔබ කොහේ යයිද කියලා දන්නේ නැහැ නේ. සෑරුණක් තියෙනවා. ඉලක්කය තියාගන්න මේ අවබෝධයට මම යන්න හදන්නේ. හැම ගුණාංගයක්ම ඒ අවබෝධයට යන්න පහසුද අපහසුද කියලා තීරණය කරන්න තමයි ගති. අපහසු හැම ගතියක්ම අයින් කරන්න පහසු ගති ටික ඉතුරු කරගන්න. එතකොට නිකම්ම අකුසල අයින් වෙලා ඔබේ ජීවිතේ සාර්ථක වෙලා ඒකට ගොඩනගා ගන්න පුළුවන් දේ වෙන ඉලක්ක කරගන්න දෙයක් තියෙනවා. ඉතින් කාල වේලාවක් ටිකක් ඉක්මනදී කල්පනා කරගන්න හැමදේම මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වා ගන්න තියෙනවා. මේ සියලු කුසල අපි අනුමෝදන් කරමු. ඉතින් මේ සියලු කුසල ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාවේ මේ විඥානෝදන් වලවත්වා දෙවියන්ට දුන්නෙමින් සනසීම පිණිස මේ කුසල හේතු පරිශ්‍රේම වේවා කියලා සාදු දෙවියන්ට පිළිසන්නයි. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ආනන්ද කිසෙල්වත් විද්‍යාපාරයේ අංකකසේ ආදාන දේශනාවේ සීපරිචය සිදු වසරකට පෙර මේ පරිලෝක යන දෙයම ආවේලය පෙරේමෑනියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 22කට පෙර මේ පරිලෝක යන දෙයම අයිදී නන්දදාසගේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මෑණියන් සහ පියාණන් ප්‍රදාන කරගත් පෞලේ වර්ග පරම්පරාව ඥාත සියලු දෙනාම මේ ගිහිල්ලා ඥාතිවරු එක්කින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ දින තමන් කළ පිනක් සතුටින් සාධනාවෙන් අනුමෝදන් කරනවා. ඒ ඥාතීන් තමා මහණෙනි සැනසීම පිණිසම මේ කුසල් හේතු ප්‍රමිශ්‍රේම වේවා කියලා සාදු කියන ඥාතීන් අනුමෝදන් කරනවා. ඒ වගේම අද ඔබ හැම දිනකටම මේ ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කරපු මේ මහා ප්‍රධාන කරගත්ත පෞද්ගලික සෑම සිදුවීමක්ම අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනකටම මේ කුසල ධර්මයන් නිරෝගී සුවපත් බව චිර ජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවන සැනසීම පිණිසම මේ කුසල හේතු ප්‍රමිශ්‍රේම වේවා කියලා සාදු කියන දින කරුණාවෙන් හැම දිනකටම ප්‍රසන්නයි. අනුවාදන සීස චන්දතා පුතානිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්‍නෝ සුඛං වලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සම්පති.